අනිත් එක තමයි දෙවන පත්‍රය. මෙන්න මේ පළවෙනි පත්‍රයට එන්නේ ළමයි බහුවර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් දීලා ඊට අදාළව පිළිතුරු 5ක් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් වඩාත්ම ගැළපෙන පිළිතුර ඔබට තෝරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අපේ ෆිසිකල්ස් පන්තිවල නම් අපි මේ සම්බන්ධව විශේෂ පුහුණු වීම් ළමයින්ට දුන්නා මේ කාලේ. මොන විදිහටද පේපර් එක හදන ඒ මහාචාර්යවරු අපිව නොමග යවන්න හදලා තියෙන්නේ, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, ඒ සියල්ලම අපි කතා කරලායි තියෙන්නේ. ඉතින් දැන් ඔන්න අපි අද දවසේ පළවෙනි අදියර හැටියට පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න කිහිපයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් පළවෙනි පත්‍රයට අදාළව ඒ ප්‍රශ්න ටික අපි මුලින්ම සාකච්ඡා කරන්නට යනවා. ඉතින් ඊට පස්සේ අපි දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම අපි හදාගත්තු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මගේ ප්‍රශ්න විශේෂයෙන් වැදගත්. මොකද පහුගිය ආදිශිෂ්‍ය අයියලක් කරලා ඉන්නවා සමහත් ඇති මෙතන. මගේ MCQ ඒ විදිහටම ආපු ඒවා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අනුමාන ප්‍රශ්න ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කාලයක් තිස්සේ මේ විෂය උගන්වනවා ටික කාලෙක ඉඳන්. ඒ විතරක් නෙමෙයි මේ විෂයත් එක්කමයි ඉන්නේ. වෙන මොකුත් කරන්නේ නැහැ. ඉගැන්වීම පමණයි. ඉතින් මේ විෂයත් එක්ක ඉන්නකොට අපිට මේ දේවල් දැනෙනවා. ඉතින් වෙන මොකුත් බලයක්වත් නැත්තම් විභාග හොරකමක්වත් කරලා නෙමෙයි. විෂයත් එක්ක ජීවත් වෙද්දී විෂයත් එක්ක කටයුතු කරද්දී අපිට මේ හැම දෙයක්ම අපේ ආත්මයට දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ විශේෂ අනුමාන ඔයගොල්ලන්ට තිරණ කරන්නේ. ඉතින් කොහොම හරි බුදේ ජීවිතේ ජය ගන්න ගොඩ යන්න ඔයගොල්ලෝ මේ වෙන ටික හරියට කරන්න. හරි. එහෙනම් ඉතින් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. මෙන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍ර මාලාවේ පළවෙනි පත්‍රය. ඉතින් ඒකේ ඉස්සෙල්ලාම අහලා දිනවා මෙන්න මෙහෙම එකක්. නවෝත්පාදන විසිරණය නැමැති න්‍යාය නැමැති සංවර්ධන සංකල්පය හඳුන්වා දුන් සමාජ විද්‍යාඥයාගේ නම කුමක්ද? ළමයි නවෝත්පාදන විසිරණ න්‍යාය. අපි දන්නවා සංවර්ධනය සඳහා sannivedanaya කියන සංකල්පය ඉස්සරහට එද්දී න්‍යායන් කිහිපයක් පහු කරලා එනවා. මුලින්ම එන්නේ නවීකරණ න්‍යාය. ඊට පස්සේ පරායන්තතා න්‍යාය. ඊට පස්සේ නවෝත්පාදන විසිරණ න්‍යාය. අවසානට තමයි සංවර්ධනය සඳහා sannivedanaya කියන සංකල්පය ගොඩ නැගෙන්නේ. ඉතින් අපි දැන් මෙතනදී කතා කරන්න යන්නේ මෙන්න මේ නවෝත්පාදන විසිරණය නැමැති න්‍යාය හඳුන්වා දුන්නේ කවුද කියලා. ඉතින් ළමයි නවෝත්පාදන විසිරණය නැමැති න්‍යාය මේ ලෝකෙට තිලින කළේ, මේ ලෝකෙට හඳුන්වා දුන්නේ ළමයි අපි දන්නවා එවරට් එම් රොජර්ස්. ඉතින් වර්ණ පහක් තියෙනවා. මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්, මහාචාර්ය විමල් දිසානායක, ඩඩ්ලි සියර්ස්, මහත්මා ගාන්ධි, ඒ වගේම එවරට් එම් රොජර්ස්. ඉතින් එවරට් රොජර්ස් තමයි මේ සංකල්පය අපිට හඳුන්වලා දෙන්නේ. එහෙනම් ඉතින් උත්තරේ එන්න ඕන නෑ එවරට් එම් රොජර්ස් කියලා. ඊළඟට සංවර්ධන සංකල්පයේ ආරම්භය හා විකාශය ගැන කතා කරද්දී මෙන්න මේ සංවර්ධන සංකල්පයට අදාළව අපි කිව්වා ලෝකය සමාජය කොටස් තුනකට බෙදුවා. කොහොමද බෙදෙන්නේ? පළවෙනි ලෝකය, දෙවන ලෝකය, තුන්වන ලෝකය. ළමයි පළවෙනි ලෝකය කිව්වා දලදේශීය නිෂ්පාදනයේ හොඳ මට්ටමක තියෙන හොඳින් දියුණු කාර්මික ව්‍යුහයක් තියෙන ලෝකේ ධනවත් රටවල් වලට. ඉතින් අපි ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බටහිර යුරෝපය මේ වගේ රටවල් අපි ගත්තොත් එහෙම පළවෙනි ලෝකයේ රටවල්. ඉතින් තමන්ගේ රට අවශ්‍ය දේ හැම දෙයක්ම තමන්ගේ රටේ හදාගන්නවා. ඒ විතරක් නෙමෙයි හොඳින් දියුණු වෙළඳාර්ථකයක් තියෙන කාර්මික ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ වාහන හදනවා, යන්ත්‍ර සූත්‍ර හදනවා, හොඳින් දියුණු රටවල්. ඉතින් ඒවා දෙවන ලෝකයේ කිව්වේ ඊට වඩා පොඩ්ඩක් පහළින් හරි මධ්‍යම සැලසුම් ගතයි. නමුත් අර වගේම තමයි හොඳින් දියුණු කාර්මික ව්‍යුහයක් තියෙනවා, හොඳින් වැඩුණු ආර්ථිකයක් තියෙනවා. නමුත් මේකේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි සෝවියට් කමියුනිස්ට් දෘෂ්ටිවාදයට අනුකූල වුණු රටවල්. අපි දන්නවා චීනය, කියුබාව, එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මේ වගේ රටවල් තමයි අපි ඒ දෙවන ලෝකයේ හැටියට ගන්න. එහෙනම් ඉතින් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය තමයි සංවර්ධනයට අදාළව වර්ග කිරීමේදී දෙවන ලෝකයට ඇතුළත් කරන ඇති රට. ඉතින් ළමයි කැනඩාව පළවෙනි ලෝකයේ රටක්, ඕස්ට්‍රේලියාව නැහැ, නවසීලන්තය නැහැ, එක්සත් ජාතික පළවෙනි ලෝකයේ රටක්, සෝවියට් රුසියාව තමයි අපි එතනදී අදාළ කරගන්නේ. ඊළඟට ජනමාධ්‍ය. ඉතින් අපි නිරන්තරයෙන් කතා කළා මේ 4 වෙනි පාඩමේදී ජනමාධ්‍ය
නිරන්තරයෙන් අපි පන්ති ඇතුලේ අපි කතා කරලා තියෙනවා. එක තැනක ඉඳලා සංදේශයක් හදලා විශාල ප්‍රදේශයක් පුරා ඉන්න ගාහක සමුදායකට එකවර බෙදා හරිනවා නම් ඒකට කියන්නේ ජන sannivedanaya කියලා. ඉතින් ජන sannivedanayට යොදා ගන්න මාධ්‍යයට කියන්නේ ජනමාධ්‍ය කියලා. මෙන්න මේ ජනමාධ්‍ය අපි කොටස් දෙකකට බෙදුවා. කොහොමද එන්නේ? ජනමාධ්‍ය අපි කොටස් දෙකකට බෙදුවා. කොහොමද එන්නේ? අපි ගත්තොත් එහෙම ජනමාධ්‍ය කොටස් දෙකකට බෙදුවා. ජනමාධ්‍ය කොටස් දෙකකට බෙදුවම කොහොමද එන්නේ? එකක් මුද්‍රිත මාධ්‍ය, අනිත් එක විද්‍යුත් මාධ්‍ය. හරි. ළමයි මුද්‍රිත මාධ්‍ය කියලා කියන්නේ මුද්‍රණය කරලා බෙදා හරින මාධ්‍ය. විද්‍යුත් මාධ්‍ය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින් තොරතුරු බෙදා හරින මාධ්‍ය. ඉතින් ළමයි මුද්‍රිත ජනමාධ්‍ය අපි ඉගෙන ගත්තා තුනක් ගැන. මොනවද ඒ තුන? පොත, පුවත්පත, සංගරාව. විද්‍යුත් ජනමාධ්‍ය අපි ඉගෙන ගත්තා දෙකක් ගැන. මොනවද ඒ දෙක? ගුවන් විදුලිය, රූපවාහිනිය. ඉතින් ළමයි මෙන්න මේ ජන sannivedana ක්‍රියාවලිය ඇතුලේ ඉන්න ග්‍රාහකයා ගැනයි මෙතනදී අහලා තියෙන්නේ. ඉතින් ළමයි අපි මේ ප්‍රශ්න කතා කරද්දී හරි අපිට තියෙන ලොකු වාසියක් තමයි තියරි කොටස් පවා අපිට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ළමයි ජන sannivedanayේදී ග්‍රාහකයා විශාල ප්‍රදේශයක් පුරා ඉන්න ග්‍රාහකයෙක්. අපි බැලුවොත් එහෙම ටීවී බලන මිනිස්සු, රේඩියෝ අහන මිනිස්සු මුළු රට පුරාම ඉන්නවා. හරි? එහෙනම් ඉතින් ජන sannivedanaයේදී අහගන්න ජනමාධ්‍යයේ ග්‍රාහක ශාස්ත්‍රයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? ග්‍රාහක භූමිකාව සක්‍රිය වේ. අපි යමු ඉස්සරහට. ඍජු ප්‍රතිපෝෂණයක් ලබා දෙයි. සාක්ෂරතාවයේ සම මට්ටමේ පවතී. විෂම ජාතීය කණ්ඩායමක් වේ. පුළුල් වින්දන ශාස්ත්‍රයක් නොමැත. ඉතින් අහගන්න ළමයි ජනමාධ්‍යයේ ග්‍රාහකයා සක්‍රියයිද? ග්‍රාහකයාට ගෙදරට වෙලා බලාගෙන ඉන්න තියෙන්නේ. පත්තරේ කියවන්න තියෙන, රේඩියෝ අහන්න තියෙන්නේ. ඍජුව ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා දෙන්න අමාරුයි. ඒක නිවැරදි කියලා අපිට හඳුනා ගන්න බෑ ඒ නිසා. ඊළඟට බලමු. ඍජු ප්‍රතිපෝෂණයක් ලබා දෙයි. නෑ ළමයි. ඍජුවේ ප්‍රතිපෝෂණයක් ලබා දෙන්නේ නෑ. වක්‍රව තමයි ප්‍රතිපෝෂණ ලබා දෙන්නේ. සාක්ෂරතාවය සම මට්ටමේ පවතී. නෑ. විෂම ජාතිය සාක්ෂරතාවයක්. සමහරු ප්‍රාථමික අංශය ඉගෙන ගත්තු අය, සමහරු උසස් පෙළ කරපු අය, සමහරු උපාධිධාරීන්, ඒ වගේම තමයි එක එක දැනුම් මට්ටම් තියෙන අය. ඉතින් සාක්ෂරතාවය එක මට්ටමේ නෑ. ඒකත් වැරදි. විෂම ජාතිය කණ්ඩායමක් වේ. හරියටම හරි. විවිධ වයස්, විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ රැකියා ශාස්ත්‍ර නියෝජනය කරන විෂම ජාතීය පිරිසක්, විවිධ වෙච්ච පිරිසක්, විෂම වෙච්ච පිරිසක් තමයි ජනමාධ්‍යයේ ග්‍රාහකයා කියලා කියන්නේ. එහෙනම් ඉතින් ඒක හරියටම හරි. එහෙනම් ඉතින් ළමයි උත්තරේ තමයි ඒක. නමුත් මම ඔයගොල්ලන්ට දෙන උපදේශයක් උත්තරේ හම්බුණා කියලා එතනින් නතර වෙන්න එපා. ඇයි ඊට වඩා ගැළපෙන උත්තරයක් ඉස්සරහා තියෙන්න පුළුවන්. ඒක ඊළඟ එකත් බලන්න. පුළුල් වින්දන ශාස්ත්‍රයක් නොමැත. ඒක අපිට හරියටම කියන්න බෑ. පුළුල් වින්දන ශාස්ත්‍රයක් තියෙනවද නැද්ද කියලා. එහෙනම් ළමයි ජනමාධ්‍යයේ ග්‍රාහකයා සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තමයි විෂම ජාතීය කණ්ඩායමක් වේ කියන එක. ඉතින් ඒක තමයි උත්තරේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. රූප භාෂා සංඥාර්ථ ප්‍රබලවම හා නිර්මාණශීලීව යොදාගත හැකි මාධ්‍ය කුමක්ද? ඉතින් ළමයි රූප භාෂා සංඥාර්ථ අපි ගත්තොත් එහෙම මේ රූපයෙන් කරන දේවල්. දැන් හිතන්නකෝ මෙහෙම කෙනෙක් මිය යන දර්ශනයකදී වර්තමාන ටෙලිනාට්‍ය චිත්‍රපට කර්මාන්තය ඇතුලේ නළුව හෝ නෙළිය මිනි පෙට්ටිය තියන්නේ නැහැ. ඒක නිර්මාණශීලීව සංඥාර්ථයෙන් අපිට කියන්න පුළුවන්. දැන් හිතන්න රෝහලක කෙනෙක් මිය යනවා. ටිකෙන් ටික අපිට පෙන්වන්න පුළුවන් අර සේලයින් බොටල් එකේ ඒ ලික්විඩ් එක පල්ලෙහාට වැටෙනවා ඒ නළය දිගේ. අපිට පෙන්වන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ අර ඉරි ගිහිල්ලා එකපාර ඒක 0 වෙනවා. හරි. ඊට පස්සේ කැමරාව ටික ඩාර්ක් කරනවා. මෙයාගේ S2 පිය වෙනවා කියලා පෙන්වන්න. ඊට පස්සේ ටිකෙන් ටික ආලෝකයට යද්දි සුදු කොඩියකට ගහක ගහලා තියෙන සුදු කොඩියකට ගෙනියනවා. අන්න ළමයි මෙතනින් sannivedanaya වුණා මෙයා මිය ගියා කියලා. නැත්නම් දැන් අර පරණ කාලේ වගේ මිනි පෙට්ටියක් තියලා මිනි පෙට්ටිය අන්දලා කරන්නේ නැහැ. ළමයි රූප භාෂා සංඥාර්ථ ප්‍රබලවම යොදා ගන්න පුළුවන් මාධ්‍ය තමයි සිනමාව. ඒක නැත්නම් දෙවනියට දෙනවා රූපවාහිනිය. ඉතින් ළමයි මුලින්ම ඔයගොල්ලෝ තෝරගන්න ඕන උත්තරේ තමයි සිනමාව. සිනමාව නැත්නම් තමයි අපි යන්නේ දෙවනියට රූපවාහිනියට. එහෙනම් ළමයි රූප භාෂා සංඥාර්ථ නිර්මාණශීලීව යොදාගත හැකි මාධ්‍ය තමයි සිනමාව. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට.
නිර්වාචික sannivedanaya පිළිබඳ වඩාත් නිවැරදි අදහස කුමක්ද? ශරීර භාෂාවෙන් පමණක් සිදුවේ. වැරදි ළමයි සංඥා භාෂාවෙනුත් සිද්ධ වෙනවා. හරි? සංඥා භාෂාවෙනුත් සිද්ධ වෙනවා. ඊට පස්සේ සංඥා භාෂාව පමණක් යොදා ගනි. නෑ ළමයි ශරීර භාෂාවෙනුත් සිද්ධ වෙනවා. ඊළඟට ලේඛනයේ තුල භාවිතා නොවේ. නෑ ලේඛනයේ තුලත් භාවිතා වෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම පොතක් ඇතුලේ යම් යම් රූප තියෙන්න පුළුවන්. පත්තරේ තියෙනවා කාටුන්. නෑ ඒකත් හරි. ඒකත් වැරදි. ලේඛනයේ තුල භාවිතා නොවේ නෙමෙයි භාවිතා වෙන්න ඕනේ. ඊළඟට ශරීර වශයෙන් කියවෙන අර්ථ රටකින් රටකට වෙනස් විය හැකියි. බලන්න. ලංකාවේ කෙනෙකුට ආචාර කරන විදිය, ඇමරිකාවේ කෙනෙකුට ආචාර කරන විදිය, රෝමය, පන්සිය, ජර්මනිය, විශේෂයෙන් චීනය, හරි? නීහාව් චීන භාෂාව හදාරන අය විතර නැති. ඒ වගේ රටින් රටට වෙනස් වෙනවා. ඒක හරි ළමයි. ශරීර වශයෙන් කියවෙන අර්ථ රටින් රටකට වෙනස්. ඊළඟට බෙරහඬ, සයිරන්, නලහඬ යන ආදිය මේට අයත් නොවේ. ඒක වැරදි ළමයි. එහෙනම් නිර්වාචික sannivedanaya පිළිබඳ වඩාත් නිවැරදි අදහස තමයි ශරීර භාෂාවෙන් කියවෙන අර්ථ රටින් රටට වෙනස් විය හැකියි. අපි යමු 6 වෙනි ප්‍රශ්නයට ඉක්මනට. ප්‍රශ්න 30ක් තියෙනවා අපි බහුවර්ණ ප්‍රශ්න, රචනා ප්‍රශ්න කතා කරන්න කලින්. ඊළඟට පුද්ගලාන්තර sannivedanaya පිළිබඳ සදොස් ප්‍රකාශය තෝරන්න. මොකද්ද සදොස් කියන්නේ? සදොස් කියන්නේ වැරදි. හොඳට මතක තියාගන්න. සදොස් කියන්නේ වැරදි, නිදොස් කියන්නේ නිවැරදි. සත්‍ය, අසත්‍ය. සදොස්, නිදොස්. ඒ වගේ වචන තියෙනවා. හරියට ඒවා පුරුදු වෙලා යන්න. විභාග ශාලාවේ ඔබ ඉන්නේ ආතතියින්. හරි? ඔර්ලෝසුවේ කටු කැරගෙනවා, ශාලාධිපතිලා එහාට මෙහාට යනවා. නේ? යාළුවෝ හරියට මාක් කරනවා උත්තර. ඉතින් එතකොට ඔයාලට යම් යම් ඒන ආතතියත් එක්ක මගහැරීම් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ වචන හරියට පුරුදු වෙලා යන්න. ළමයි පුද්ගලාන්තර sannivedanaya බලන්න sannivedana වර්ග ටික කියන්න. අන්තර්වර්තී පුද්ගල sannivedanaya, අන්තර පුද්ගල sannivedanaya, කොහොමද ඒක කියන්නේ? අන්තර්වර්තී පුද්ගල sannivedanaya, අන්තර පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya, මහජන sannivedanaya, ජන sannivedanaya, අදත්ත්‍ය sannivedanaya. ඉතින් ළමයි පුද්ගලාන්තර sannivedanaya. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතරේ සිදුවන sannivedanaya. ඉතින් ළමයි මෙන්න මේ පුද්ගලාන්තර sannivedanaya පිළිබඳ සදොස් කියන්නේ ළමයි නිවැරදි ප්‍රකාශය. බලන්න. මොහුනට මුහුණලා සිදු කළ හැකිය. සදොස් කියන්නේ නිවැරදි. මොහුනට මුහුණලා සිදු කළ හැකිය. හරි. සෑම විටම තාක්ෂණය භාවිතා කළ නොහැකිය. හරි. නිර්වාචික sannivedanaya මගින් වඩාත් ශක්තිමත් කළ හැකිය. හරි. සමූහ sannivedanaya තුල සිදුවිය නොහැකිය. නෑ ළමයි. දැන් හිතන්නකෝ මෙහෙම. පන්ති කාමරේ ඉන්න ළමයි 50ක් ගුරුවරයා උගන්වනවා. ඒක දැන් සමූහයක්නේ. මේ ඉන්න අතරේ දෙන්නෙක් කතා කරනවා. සමූහය තුල සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සදොස් කියන්නේ වැරදි. නිදොස් කිව්වොත් හරි. එහෙනම් වැරදි ප්‍රකාශය තමයි සමූහ sannivedanaya තුල පුද්ගලාන්තර sannivedanaya සිද්ධ වෙන්න බෑ කියන එක. නෑ ළමයි සිද්ධ වෙනවා. හිතන්නකෝ ගුරුවරයා උගන්වන අතරේ එක ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් සමූහය ඇතුලේ පුද්ගලාන්තර sannivedanaya සිද්ධ වෙනවා. ඉතින් ඒක හරිනේ. එහෙනම් ළමයි ඒ ප්‍රශ්නය හරි. හරි. එහෙනම් ඉතින් ඒක තමයි එන්නේ සමූහ sannivedanaya තුල සිදුවිය නොහැකිය කියන එක වැරදි. ඒක තමයි පිළිතුර. ඊළඟට භාවයන් වඩාත් ක්‍රියෝල් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ සියල්ල නිදොස්. එහෙනම් ළමයි 1 නිදොස්, 2 නිදොස්, 3 නිදොස්, 5 නිදොස්, 4 සදොස්. අපි යනවා 7. කාර්යාලීය ප්‍රධානියා විසින් සේවකයන්ගේ දැනගැනීම සඳහා නිල නිවේදනයක් දැන්වීම් පූර්වයේ ප්‍රදර්ශනය කරන ලදී. මේ දක්වන sannivedana ස්වරූප. බලන්න sannivedana ස්වරූප ටික මතක් කරමු. වාචික, අවාචික, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිමත්, අවිධිමත්, කතන, රූපනාය කියමු ළමයි. වාචික sannivedanaya, අවාචික sannivedanaya, ලිඛිත sannivedanaya, ශ්‍රව්‍ය sannivedanaya, දෘශ්‍ය sannivedanaya, විධිමත් sannivedanaya, අවිධිමත් sannivedanaya, කතන sannivedanaya, රූපන sannivedanaya. එහෙනම් ඉතින් මෙන්න මේ තියෙන ඒ වගේ කාර්යාල ප්‍රධානියා ඇවිල්ලා ළමයි දැන්වීමක් ගහලා ඒක පූර්වයේ ප්‍රදර්ශනය කළා. හරි. විධිමත්ද? ඔව්නේ. නිලභාවයක් තියෙනවා, වගකීමක් තියෙනවා ආයතනයේ ප්‍රධානියා. ඒක හරි. ලිඛිතයිද? ඔව් ලියලානේ තියෙන්නේ. හරි. දෘශ්‍යයිද? ඔව්නේ සේවකයෝ S2 දකින්නෝ මේක. හරි. එහෙනම් ඒක හරි වගේ. නමුත් ළමයි පළවෙනි පොයින්ට් එකේදී හෝ දෙකේ තුනේ මොකේ හරි ගමන්නේ හරි එක හම්බුණා කියලා අතාරින්න එපා. පහට යනකම කියවන්නේ.
විධිමත් හරි අවාචික වැරදීනේ. වචන තියෙනවනේ. බෑ. දැන් නෙමෙයි වචන තියෙනවා. ඒක වැරදි එහෙනම් අවාචික එතනක් තියෙනවා. ඒකත් අයින් කරනවා. ලිඛිතයි දුෂ්‍යයි අවිධිමත් වෙන්නේ. මොකද විධිමත්නේ කාර්යාලීය ප්‍රධානියා නේ ආයතන ප්‍රධානියා විධිමත්. හරි. ඒක හරි. එහෙනම් අවිධිමත් වැරදි. ඊළඟට දුෂ්‍ය අවාචික වැරදීනේ. එහෙනම් ළමයි අනිවාර්යෙන් එන එකක් තමයි විධිමත් ලිඛිත දුෂ්‍ය. 7ට උත්තරේ මොකක්ද? 7ට උත්තරේ 1. right. අපි යමු ඉස්සරහට. වෙන්න තියෙනවා. පාසල අලංකරණය කරන්න අරමුදල් රැස් කරන්න සිසුන්ට අවශ්‍ය වුණාලු. හරි. ඒ සඳහා ඉෂ්ටිකරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ සාකච්ඡා කරාලු. හරි. මේ අයත් වන sannivedana වර්ගය අපිට මතක් වෙනවා අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේදී මේ වගේ එක එක ඉවෙන්ට් කරන්න එක එක ප්‍රොජෙක්ට් කරන්න සල්ලි හොයන්න කට්ටිය වට වෙලා කතා කරනවා. ළමයි කිසියම් පිරිසක් පොදු අරමුණක් ඇතිව එකට එක් වී සිදු කරන sannivedanaya. මොකද්ද ළමයි? කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇතිව එකට එක් වී සිදු කරන sannivedanayට කියන්නේ ළමයි සමූහ sannivedanaya. උත්තරෙන්නේ සමූහය. අපි යමු නවීන ප්‍රශ්නයට. ජන sannivedanයෙන් ඉටු කෙරෙන පහත කාර්යයන් අතර අවම වැදගත්කමක් ඇති දේ කුමක්ද? මතවාද ගොඩනැගීම සිද්ධ වෙනවා. සමාජානුයෝජනය සිද්ධ වෙනවා. ග්‍රාහක අවශ්‍යතාවලට අනුකූල වීම. ළමයි ඔව් මට ඒක දාන්නකෝ. YouTube live ඉන්න කට්ටියට අලුත් link එකක් දීලා තියෙනවා ටෙක්නිකල් එකෙන් මේ බලමු ඒ link එක හම්බ වෙයි. ඔව් ඉන්න කැඩි කැඩි ඇහෙන්නේ කියලා මේ එවලා දිනවා පොඩ්ඩක් මෙසේජ් එක බලන්න. ඒක තමයිනේ. මට දාලා තියෙන්නේ. ඔව් සර්. මට කතා කරපු නම්බර් එක ඉස්සර 836. හරි ළමයි ලයිව් ඉන්න කට්ටියට අලුත් ලින්ක් එකක් ටෙක්නිකල් අංශයෙන් දෙනවා. අපි ඒක ඒගොල්ලන්ගේ ගෲප්ස් වලට ෂෙයා කරමු. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්. හරි රෙකෝඩින් දෙනවද කියලා අහලා දිනවා. අනිවාර්යෙන් රෙකෝඩින් එක දෙනවා. පේපර් එකත් ඔයගොල්ලන්ට අවශ්‍ය අයට අපි ගෲප් එකට දානවා. ඒ හැම දෙයක්ම අපි කල් තියා සූදානම් වෙනවා. හරි අපි ලින්ක් එක දෙන්නම්. හරි ඇඩ්මින් අපි YouTube live link එක share කරා. එයා groups වලට share කරයි. හරි එහෙනම් ඉතින් අපි යමු ඊළඟ කාරණේට. හරි. එහෙනම් ළමයි ජන sannivedanයෙන් ඉටු කරන පහත කාර්යයන් අතරේ අඩුම වැදගත්කමක් තියෙන ළමයි ග්‍රාහකයාගේ අවශ්‍යතාවලට අනුකූල වීම. ළමයි කොයිම මොහොතකවත් ග්‍රාහකයාගේ අවශ්‍යතාවලට අනුකූල වෙනවාම කියලා කියන්නේ ළමයි ඒගොල්ලෝ අනුකූල වෙන්නේ ඒගොල්ලන්ගේ අනුග්‍රහක බවතුන්ට ඒගොල්ලන්ගේ න්‍යායපත්‍රයට ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදයට. ඉතින් එනම් ළමයි අඩුම වැදගත්කමක් තියෙන්නේ ඒක සමාජ උරුමයන් පවරා දෙනවා හරි සමාජ සංවර්ධනය හරි ළමයි ජන sannivedanයෙන් ඉටු කරන කාර්යයන් අතරේ අඩුම වැදගත්කමක් තියෙන අංගය තමයි එහෙනම් ග්‍රාහක අවශ්‍යතාවලට අනුකූල වීම කියන එක. හරි. ඊළඟට ළමයි සදොස් කියන්නේ වැරදි වාක්‍ය ඛණ්ඩය තෝරන්න වැරදි වාක්‍ය ඛණ්ඩය තෝරන්න. හරි බලන්න වැරදි වාක්‍ය ඛණ්ඩය. ඉතින්
සංනිවේ මහජන සම්බන්ධතාවයේ බොහෝ අවස්ථාවලදී ඉතින් අපේ 8 වෙනි පාඩම තමයි මහජන සම්බන්ධතාවය හා සිද්ධි කළමනාකරණය. අපි පිසිකල් පන්තිවල අපි ලස්සනට කතා කරා. ඉතින් බලමු මොකද්ද තියෙන්නේ කියලා. ද්විපාර්ශවීය ක්‍රියාවලියකි. හරියටම හරි. ආයතනයෙන් දෙයක් මහජනයාට දෙනවා. මහජනයාගේ හොඳ හිත ආයතනයට දෙනවා. ඉතින් හරියටම හරි. ඊළඟට අලෙවිකරණ කාර්යයකි. නෑ ළමයි මහජන සම්බන්ධතාවය කියන්නේ කළමනාකරණ කාර්යයක්. අලෙවිකරණය කරන්නේ දැන්වීම් කරණය පාවිච්චි කරලා. ළමයි මේක වැරදි. ඊට පස්සේ කළමනාකරණ කාර්යයකි. හරි. ඊළඟට ප්‍රචාරණයෙන් වෙනස් වූවකි. හරියටම හරි. ළමයි කෙලින්ම දැන්වීමක් දාන එක නෙමෙයි. ඒ කියන්නේ මේක මිලදී ගන්න කියලා කෙලින්ම දැන්වීමක් දාන එක නෙමෙයි මහජන සම්බන්ධතාවය කියන්නේ. ළමයි ඒකත් හරි. එහෙනම් ළමයි දිගුකාලීන ප්‍රතිඵල අපේක්ෂා කරන්න කි. ඒකත් හරි ළමයි. එහෙනම් සදොස් වාක්‍ය ඛණ්ඩය තෝරන්න මහජන සම්බන්ධතාවයේ බොහෝ අවස්ථාවලදී මොන කාර්යයක්ද ළමයි? අලෙවිකරණ කාර්යයක්. ඒක තමයි වැරදි එක. ඒක තමයි වැරදි කාරණය. හරි. ඊළඟට නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් නම් කෙලින්ම දාලා තියෙනවා නිවැරදි එක තෝරන්න කියලා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. සමූහ sannivedanaya දීපාර්ශවිකව පවණක් සිදුවේ. නෑ ළමයි ඉතින් සමූහයක් ආමන්ත්‍රණය කරද්දී ඇතැම් වෙලාවට ආමන්ත්‍රණය කරන කෙනාම විතරක් කතා කළොත් ඒක පාර්ශවිකයි. ඒක පාර්ශවිකව සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒක පාර්ශවිකව සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. හරි. ළමයි ඔයගොල්ලන්ගේ මේ ගෲප්ස් වලට ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ YouTube link එක කොහෙන්ද දාලා තින්නේ කියලා. මොකද සමහරුන්ගේ social media package විතරනේ තියෙන්නේ. YouTube එක link එක දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ group එකට. ඒක බලන්න. හරි. ළමයි මෙන්න තියෙනවා සමූහ නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න සමූහ sannivedanaya දීපාර්ශවිකව පවණ සිද්ධ වේ. නෑ ළමයි ඒක වැරදි. ඒක පාර්ශවිය සිද්ධ වෙනවා. මොකද සමූහයේ කතා කරන කෙනා විතරක් කතා කළොත් අනිත් අයට කතා කරන්න එපා කියලා. ඒක ඒකමාර්ගිකයි. එහෙනම් ඒක වැරදි. අන්තර්පුද්ගල sannivedanaya ඒකපාරමිකවද සිදුවේ. හරි ඒකමාර්ගිකව සිද්ධ වෙනවා. ඉතින් දෙන්නෙක් අතර කතා කරද්දී එයා විතරක් කතා කළොත් අනිත් කෙනා හිතන්නකෝ තරහ වෙලා ඉන්නේ කියලා. අනිත් කෙනා උත්තර දෙන්නේ නැහැ. අරයා විතරයි කතා කරන්නේ. එහෙනම් ඒකමාර්ගිකවද සිදුවේ. ඒක හරි වගේ. ඊළඟට සංචානනයේ අන්තර්වර්තී පුද්ගල sannivedanයෙන් බැහැරුවකි නෑ ළමයි. සංචානනය කියන්නේ අන්තර්වර්තී පුද්ගල sannivedanයේ අංගයක්. ඊළඟට සමූහ sannivedanයේ ග්‍රාහක සංඛ්‍යාව මත පදනම් වේ. අපට සමූහ sannivedanයේදී ග්‍රාහකයා හරියටම කීයද කියලා කියන්න බෑ. ඒක 29ක්ද, ඒක 13ක්ද, ඒක 64ක්ද, ඒක 54ක්ද කියලා කියන්න බෑ. කිසියම් පිරිසක් එමත් සමූහයක්. ළමයි කුඩා පිරිසක්. එහෙනම් මේකත් වැරදි. අන්තර්පුද්ගල sannivedanaya දීපාර්ශවිකව පමණක් සිදු වෙන්නේ නැහැ ළමයි. ඒක පාර්ශවිකව සිද්ධ වෙනවා. එක පැත්තකට පමණක් තොරතුරු ගලාගෙන යන අවස්ථාවක් තියෙනවා. එහෙනම් ළමයි වැරදි. එහෙනම් ළමයි නිර්වද්‍ය ප්‍රකාශය තමයි වඩාත්ම ගැළපෙන එක. සමා වෙන්න නිවැරදි එක තමයි අන්තර්පුද්ගල sannivedanaya ඒකමාර්ගිකවද සිදුවේ කියන එක. ඒකමාර්ගිකවද කියන එකෙන් අදහස් කරන්නේ ද්විමාර්ගිකව කියන එකක් තියෙනවා කියලා. එහෙනම් උත්තරේ එන්නේ ඒක තමයි. අපි යමු 12ට. ළමයි මේකේ රෙකෝඩින් එක ගන්න පුළුවන් ඈ. හරි. YouTube live එකේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි ඒකත් යනවා දැන්. 12 මෙන්න විශේෂ ප්‍රශ්නයක් ඈ. මේ ගොඩක් අය මගේ පිසිකල් පන්තිවල ඒ මුලදී වරද්දපු ප්‍රශ්නයක් අපි පිසිකල් පන්තිවල හදනවා ළමයි හැදුවා. ඒගොල්ලන්ට මග පෙන්නුවා. හරි. හරි. ඉතින් අපි බලමු. අලුත් අවුරුදු උදාව නිමිති කොටගෙන එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබුණි. සංගීත සංදර්ශනයක් සංවිධානය කර තිබුණි. මෙම සංගීත සංදර්ශනය අයත් වන sannivedana වර්ගය. ඉතින් ළමයි සංගීත සංදර්ශනයක් හරි. නමුත් ළමයි ඕගොල්ලන්ට මේක එකපාරට දැක්ක ගමන් ඕගොල්ලන්ගේ ඔළුවට යන්නේ අලුත් අවුරුදු උදාව නිමිති කොටගෙන රූපවාහිනී නාලිකාවක්නේ. ගොඩාක් අය මොකද කරන්නේ මේ වෙලාවේ? රූපවාහිනිය නම් ජනමාධ්‍යනේ එහෙනම් ජන sannivedanaya වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ළමයි මෙතනදී ඇත්තම කාරණේ ජන sannivedanaya නෙමෙයි රූපවාහිනී නාලිකාවක්ද ගුවන්විදුලි නාලිකාවක්ද ඒක ප්‍රජා ආයතනයක්ද ඒක සමිතියක්ද අදාළ නැහැ. සංවිධානය කරලා තියෙන්නේ මොකද්ද ළමයි? සංගීත සංදර්ශනයක්. ළමයි විශාල පිරිසක් එතෙන්ට එනවා. ගණන් කරන්න බැරි පිරිසක් එනවා. ඉතින් ළමයි කිසියම් මහජන පිරිසක් වෙත සිදු කරන sannivedanaya මොකක් කියලාද අපි කියන්නේ? මහජන sannivedanaya
වේදනය. උත්තරේ එන්නේ ළමයි එහෙනම් මහජන sannivedanaya. අපි යමු ඊළඟට. ළමයි මහජන සම්බන්ධතාවයේදී මහජනයා අපි කොටස් දෙකකට වෙන් කළා. කොහොමයිද? අභ්‍යන්තර මහජනයයි බාහිර මහජනයයි. අභ්‍යන්තර මහජනයා කියන්නේ කිසියම් ආයතනයක් ඇතුලේ සේවය කරන සේවක පිරිස. බාහිර මහජනයා කියලා කියන්නේ ඔව් ඒ ආයතනයේට සේවකයෝ ඇර බාහිරින් සම්බන්ධ වෙන සියලු දෙනා පාරිභෝගිකයෝ සේවාලාභීන් සේවාදායකයන් අනුග්‍රාහකයන් මේ හැම දෙනාටම කියනවා ළමයි බාහිර මහජනයා කියලා. ඉතින් ළමයි මෙන්න මෙතනදී අපි අහනවා අභ්‍යන්තර මහජන සම්බන්ධතාව මෙවලම් පමණක් ඇතුළත් වරණය. ළමයි විද්‍යුත් තැපෑලා හරි අභ්‍යන්තර සේවකයෝ අතර හොඳ හිත වර්ධනය කරගන්න පුළුවන්. මාධ්‍ය කට්ටලා හරි පුවත් අසුන හරි මට උත්තරේ පළවෙනි එකෙන් හම්බුණා කියලා හිතනවා. බලමු. දැන්වීම් පුවරුව ඒක බාහිරයි, වාර්ෂික වාර්තා බාහිරයි, ප්‍රදර්ශන බාහිරයි, ප්‍රවෘත්ති නිවේදන බාහිරයි. එහෙනම් ළමයි උත්තරේ එන්නේ ඒක. ඊළඟට ළමයි සංස්කෘතීන්ගේ පරිණාමය ගැන අපි කතා කරා. මේ විදි ළමයි අපි සංස්කෘතීන් කීයක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවද? අපි සංස්කෘතීන් 6ක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. මොනවද 6? සාම්ප්‍රදායික සංස්කෘතිය, කෝගේන මාතක සාම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය, සම්භාව්‍ය සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය. හරි. එහෙනම් ඉතින් ළමයි මෙන්න මේ සංස්කෘතික ප්‍රභේදයන් අතරේ අපෙන් අහලා තියෙනවා සම්භාව්‍ය සංස්කෘතිය හැමෝටම බෑ. හැමදැනම නැති ළමයි සමාජයේ විශේෂ ස්ථානයකට සීමා වෙච්ච සංස්කෘතියක්. ටිකක් දැනුමින් ඉහළට ගිය, බුද්ධියෙන් ඉහළට ගිය, ටිකක් දැක්මකින් ඉහළට ගිය, චින්තනයෙන් ඉහළට ගිය අය නිර්මාණය කරගත්තු මෙහෙවන සංස්කෘතියක්. ළමයි ඒක පරිහරණය කරන්නෙත් ඒගොල්ලෝ, ඒක ඇතුලේ ඉන්නෙත් ඒගොල්ලෝ. ඉතින් ළමයි සම්භාව්‍ය සංස්කෘතිය බිහිවීමට බොහෝ දුරට බලපානු ලබන්නේ ළමයි ජන සංස්කෘතිය. අපි ඉගෙන ගත්ත මේ පාඩමේදී ජන සංස්කෘතිය පාදක කරගෙන තමයි සම්භාව්‍ය සංස්කෘතිය බිහි වුණේ. මේ ජන සංස්කෘතිය ඇතුලේ හිටපු, මේ ජන සංස්කෘතිය පරිහරණය කරපු ඒ මිනිස්සු අතරින් විශේෂ පිරිසක් ගැලවිලා ගියා. අපි මේ දැනුමින් නිහලට ගිය අය, අපි මේ බුද්ධියෙන් නිහලට ගිය අය, අපි චින්තනයෙන් නිහලට ගිය අය. ඒ නිසා අපිට විශේෂ සංස්කෘතියක් ඕනේ කියලා. එහෙනම් ඉතින් ළමයි මේ අය නිර්මාණය කරගත්තු සංස්කෘතිය තමයි සම්භාව්‍ය සංස්කෘතිය. ඉතින් සම්භාව්‍ය සංස්කෘතිය බිහි වෙන්න බොහෝ දුරට බලපාන්නේ ළමයි ජන සංස්කෘතිය. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මහජන සම්බන්ධතා ආකෘති ගැන කතා කළා. මොනවද ළමයි ආකෘති ටික? පුවත් නියෝජිත ප්‍රචාරණ ආකෘතිය, පුවත් නියෝජිත ආකෘතිය කියන්නත් පුළුවන්, ප්‍රචාරණ ආකෘතිය කියන්නත් පුළුවන්. ඊළඟට මහජන තොරතුරු ආකෘතිය, ද්විමාර්ගික අසමමිතික ආකෘතිය, ඊළඟට ද්විමාර්ගික සමමිතික ආකෘතිය. ඉතින් ළමයි අපෙන් අහනවා මෙන්න මෙහෙම මහජන සම්බන්ධතාවයේදී කිසිවක් හංගන්න බෑ. මිනිස්සුන්ට ඇත්තම කියන්න ඕනේ කිව්වේ මොන ආකෘතියෙන්ද? පළවෙනි ආකෘතියෙන් අතිශයෝක්තිය මැව්වා. පුවත් නියෝජිත ආකෘතියෙන් පත්තරේ දැන්වීම් දාලා, බොරු කියලා, අසත්‍ය මවලා දේවල් ඉදිරිපත් කළා. ළමයි මෙන්න මේකෙදි ළමයි දෙවනි ආකෘතිය, ඒක තමයි මහජන තොරතුරු ආකෘතිය. ඒකෙදි ඇත්ත කිව්වා. එහෙනම් උත්තරේ 3 මහජන තොරතුරු ආකෘතිය. මිනිස්සුන්ට දේවල් හංගන්න හොඳ නැහැ. මිනිස්සුන්ට දේවල් බොරු කියන්න හොඳ නැහැ. මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කියලා තමයි බහන්ඩහා සේවා අලෙවි කරන්න ඕනේ කියලා ළමයි මේ ආකෘතියේදී යෝජනා කළා. මේ ආකෘතියේදී අදහස් කළා. එහෙනම් ළමයි උත්තරේ එන්නේ මහජන සම්බන්ධතාවයේ කිසිවක් සැඟවීම නොකළ යුතුය කියලා කිව්වේ මහජන තොරතුරු ආකෘතිය. ඉක්මනට යමු. මෑත කාලීනව අපි අපේ තියරි පන්ති ඇතුළේ කතා කරන මාතෘකාවක් සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. ළමයි මතක් කරමු. සමකාලීන මාධ්‍ය ප්‍රවණතාවයන් 6ක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. 7ක් ගැන ඉගෙනගෙන තියෙනවා. මාධ්‍ය අபிසාරිතාව නැත්නම් මාධ්‍ය අபிසාරණතාව, ඊළඟ නිර්මහා පරිමාණකරණය, නිර්නියාමනය, පාරිභෝජ්‍යකරණය, බහණ්ඩකරණය, වාණිජකරණය, ගෝලීයකරණය. ඉතින් ළමයි ඒ වගේ එකක් තමයි මේ අහලා තියෙන්නේ. පාසල් ළමුන් ඉලක්ක කරගැනීමෙන් අධ්‍යාපනික වැඩසටහන් විකාශය කිරීම සඳහා වෙබ් ගුවන් විදුලියක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ගුරුතුමා ළමුන්ට අවධාරණය කළේ. ළමයි හැමෝටමද නෑ, පාසල් ළමයින් ඉලක්ක කරගෙන. ළමයි ජන සංනිවේදන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මහා පරිමාණික සංදේශකරණයක්. ඒ කියන්නේ සංදේශයක් හදලා
ඒක විශාල පිරිසකට බෙදා හරින එක ප්‍රශ්නයක් ඇවිල්ලා දිනනවා ස්ක්‍රීන් එක ක්ලියර් නැහැ කියලා. ස්ක්‍රීන් එක ක්ලියර් නැති අය YouTube එකේ පොඩ්ඩක් බලන්න. බ්ලර් වෙලාලු පෙන්වන්නේ PDF එක කලින් දුන්නේ නැහැ. අපි මේකේ විතරයි සාකච්ඡා කරන්නේ. PDF එක අපි අවසානයේ දෙන්නම් ඕගොල්ලන්ගේ group එකට ලබන සතියේ ඉඳලා කලින් දවසේ ඕගොල්ලන්ට PDF එක ලැබෙන්න සලස්වනවා admin විසින් ඒක ලබා දෙයි. හරි. අපි මේ විදිහට වැට් එක යමු. හරි. එහෙනම් ඉතින් මෙන්න කතාව ජනසන්නිවේදන ක්‍රියාවලියේදී විශාල පිරිසකට තමයි සංදේශය ඉදිරිපත් කරන්නේ. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය විශාල පිරිසකට ඉදිරිපත් කරනවා. ලංකාදීප පත්තරේ මුළු රටටම බෙදෙනවා. ෂා FM එක මුළු රටටම ඇහෙනවා. හරි. සියස TV එක මුළු රටටම පේනවා. මහා පරිමාණික සංදේශකරණයක්. ළමයි. නමුත් මේ ක්‍රියාවලියට යන්නේ නැතුව කුඩා ග්‍රාහක කණ්ඩායම් ඉලක්ක කරගෙන වර්තමානයේ sannivedanaya කරනවා. ඉතින් විදුල ළමා ගුවන් විදුලිය ළමා පරපුරට විතරයි. හරි. තරුණයා පුවත්පත තරුණ ප්‍රජාවට විතරයි. අන්න ළමයි කුඩා ග්‍රාහක කොටස් ඉලක්ක කරගනිමින් සංදේශ බෙදා හරින එකට කියනවා එහෙනම් මොකක් කියලාද? ඔව්. ඒකට කියනවා නිර්මහා පරිමාණකරණය කියලා. බලන්න මෙතනත් එන්නේ එහෙමනේ. මේ පාසල් ළමයින් ඉලක්ක කරගනිමින්. කවුද ඉලක්ක කරගෙන තියෙන්නේ? මහා සමාජයේ ඉන්න මිනිස්සුද? නෑ ළමයි. පාසල් ළමයින් එහෙනම් පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනික වැඩසටහනක් විකාශය කරන්න ඕනේ කියලා විදුහල්පතිතුමා පෙන්නලා දුන්නා. ඉතින් එහෙනම් ඒක මහා පරිමාණික සංදේශකරණයක් නෙමෙයි නිර්මහා පරිමාණික සංදේශකරණයක්. උත්තරෙන්න ඕනේ ළමයි නිර්මහා පරිමාණකරණයයි. ඊළඟට 17 කිසියම් රටක සංවර්ධනය එම රටෙහි සමාජ දේශපාලනික ආර්ථික හා සංස්කෘතික ලක්ෂණ මත පදනම්ව එම රටෙහිම රටවැසියන් විසින්ම සිදු කරන ක්‍රියාවලියක් නම් එය. ළමයි අපි ඉගෙන ගත්තා සංවර්ධන සංකල්පයේ නූතන ප්‍රවණතාවයන් වලට යම් කිසි රටක සංවර්ධනය ඒ රටේ මිනිස්සු ඒ රටට ගැළපෙන විදිහට සිද්ධ කරනවා නම් ඒකට කියන්නේ පුතේ ප්‍රාදේශීයකරණය. උත්තරේ 17ට 1. ඊළඟට මෙන්න තියෙනවා කාරණයක්. රමණී පන්තිකාමරයේදී නිර්මාණාත්මක චින්තනය පිළිබඳ අදහස් කිහිපයක් ප්‍රකාශ කළාය. කවුද ප්‍රකාශ කළා තියෙන්නේ? රමණී. ඒ නිර්මාණයක් සොයද්දකීම් මත පදනම් වේ. නෑ ළමයි. සොයද්දකීම් මත පමණක් පදනම් වෙන්නේ නෑනේ. නිර්මාණකරුවෙක්ට නිර්මාණයක් කරන්න අත්දැකීම් ලැබෙන ආකාර 3ක් තියෙනවා. සොයද්දකීම්, ඊළඟ එක අන්‍යයන්ගෙන් ලබන අත්දැකීම්, ඊළඟට මාධ්‍ය හෝ පිනත් අත්දැකීම. අපි කලින් කතා කරලා තියෙනවා. දැන් මාඩින් වික්‍රමසිංහ මඩොල් දුව පොත ලියන්නේ සෝ අත්දැකීමකින්. එයා එයාගේ යාළුවත් එක්ක ඇත්තටම මඩොල් දුවට ගිහිල්ලා ලබාගත්තු සොයන් අත්දැකීමකින් තමයි මඩොල් දුව ලියන්නේ. හරි. ඊට පස්සේ රත්නශ්‍රී විජේසිංහ චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ ගීතය ලියන්නේ වෙනත් කෙනෙක් ඇවිල්ලා එයාට කියපු කතාවක් පදනම් කරගෙන. අන්‍යයන්ගෙන් ලබන අත්දැකීම්. හරි. ඉතින් ඒ වගේ මාධ්‍යයෙන් ලබන අත්දැකීම් වලිනුත් අපි නිර්මාණය කරන්න පුළුවන්. ජේම්ස් කැමරන් එයාගේ ටයිටැනික් ෆිල්ම් එක හදන්නේ මාධ්‍යයන්ගෙන් පවා තොරතුරු හොයලා ඉතින්ට ගිහිල්ලා බලලා පරීක්ෂා කරලා. එහෙනම් ළමයි නිර්මාණකරුවෙක්ට නිර්මාණයක් කරන්න අත්දැකීම් ලැබෙන ආකාරයන් 3ක් තියෙනවා. සෝ අත්දැකීම්, අන්‍යයන්ගෙන් ලබන අත්දැකීම්, මාධ්‍ය හෝ වෙනත් අත්දැකීම්. එහෙනම් ඒ වැරදි. නිර්මාණ කාර්ය සඳහා පරිකල්පනය උපයෝගී වේ. හරියටම හරි ළමයි. ප්‍රතිභාව සතතාභ්‍යාසය හා ව්‍යුප්පත්තිය වැදගත් වේ. හරියටම හරි. නව අදහස ගිරෙහි නම්‍යශීලී වීම ප්‍රයෝජනවත් වේ. එහෙනම් අපෙන් අහනවා ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. B C D. උත්තරේ එන්නේ 5. උත්තරේ එන්නේ 5. අපි යමු 19. 19 ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට මහජන සම්බන්ධතාවය අවශ්‍ය වෙන්නේ මොකටද කියලා අපෙන් අහනවා. ළමයි වර්තමානයේ වෙද්දී දැන්වීම් කරණයට එහා ගිහිල්ලා ඒ ආයතන ඒ සංවිධාන තම තමන්ගේ ආයතනයට අදාළව මහජනයාගේ හොඳ හිත දිනා ගන්න උත්සාහ කරනවා. ඉතින් ආයතන වේවා, ව්‍යාපාර වේවා, සංවිධාන වේවා, පුද්ගලයෝ වේවා ඕන කෙනෙක් try කරන්නේ තමන්ට අදාළ මහජනයාගේ හොඳ හිත දිනා ගන්න. ඉතින් ළමයි මෙන්න මෙතනදී අහන ප්‍රශ්නය තමයි ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට මහජන සම්බන්ධතා අත්‍යවශ්‍ය වෙන්නේ. එක ආයතනයේ කීර්ති නාමය පවත්වා ගැනීමට. හරියටම හරි. විධිමත් sannivedana ක්‍රමයක් භාවිතයටයි. ඒකත් හරි වගේ.
ආයතනයේ හෝ සංවිධානයේ ප්‍රතිලාභ ජනතාවට බෙදා දීමටයි යම් පමණකින් හරි වගේ ආයතනයේ ලාභ වැඩි කර ගැනීමටයි පැත්තකින් හරි නමුත් අපි ඒක ගන්නෙ නැහැ. අන්න ආයතන හා තරඟකාරීත්වයක් ඇති කර ගැනීමටයි. නෑ ළමයි. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ සමාන උත්තරේනේවත් තියෙනවා. ඉතින් අපිට විශේෂයෙන් ඔය අපේ මම කල්නුත් කියලා දිනවා MCQ වල වර්ණ පහ එන්නේ නිකන් සාමාන්‍යයෙන් චපන් කෙල්ල පහක් එකට තිබ්බා වගේ. හොයන්න බෑ කවුද කියලා. හරි? එක හා සමානයි. හරි? ඒ වගේ තමයි මේ නියුන් සහෝදරයෝ පස් දෙනෙක් වගේ සමහර ඒවා එනවා. ඉතින් ළමයි මේකෙදි හයිලයිට්ම එක වැඩිම බරක් තියෙන එක තමයි ඕගොල්ලන්ට තෝරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වර්ණ පහම කියවලා මේ පහම ඇතුලේ තියෙන වැඩිපුරම ප්‍රබල උත්තරය තමයි ඔයගොල්ලන්ට තෝරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් ළමයි අහගන්න මොකද්ද එන්නේ? ළමයි ඕනෑම ආයතනයකට හෝ සංවිධානයකට මහජන සම්බන්ධතාවය අවශ්‍ය වෙන්නේ වැඩිම බරක් තියෙන එක මම තෝරගන්නවා. ආයතනයේ කීර්තිනාමය පිළිතුරු අංක 1 ආයතනයේ කීර්තිනාමය පවත්වා ගැනීමට. ඒක තමයි හරිම උත්තරේ. හරි. ඊළඟට 20 ළමයි ගුවන් විදුලිය හඬ පදනම් කරගත් මාධ්‍යකේ. හරිනේ. ගුවන් විදුලිය කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්, හඬ ආත්මය කරගත් මාධ්‍යයක්. ඉතින් ළමයි මේ ගුවන් විදුලියේදී භාවිතා වෙන හඬ වර්ග කිහිපයක් තියෙනවා. මේ මිනිස් හඬට සංකලනය වෙන දේවල් මොනවද කියලා අහන්නේ. ඉතින් ළමයි ගුවන් විදුලියේදී හඬ සංකලනය වෙන මිනිස් හඬත් එක්ක ස්වභාවික ශබ්ද, ශබ්ද ප්‍රයෝග, සංගීතය හා නිහඬියාව. ඒක තමයි උත්තරේ. එහෙනම් ළමයි 20ට උත්තරේ 5 ගුවන් විදුලිය හඬ පදනම් කරගත් මාධ්‍යකි. ඉතින් ඒකට මිනිස් හඬත් එක්ක සංකලනය වෙන්නේ මෙන්න මේවා ස්වභාවික ශබ්ද, ශබ්ද ප්‍රයෝග, සංගීතය හා නිහඬියාව. හරි. අපි යමු ඊළඟ එක 21. ගෝලීය සංස්කෘතිය පිළිබඳව අන්තර්ජාලයේ ඇසුරෙන් ලබාගත් තොරතුරු සිසුන් විසින් පන්තියට ඉදිරිපත් කරනු ලැබීය. ගෝලීය සංස්කෘතිය බලන්න අපි ඉගෙන ගන්න සංස්කෘතියෙන් අතරින් හයවෙනි සංස්කෘතිය සාම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය, සම්භාව්‍ය සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය, හයවෙනි එක තමයි ගෝලීය සංස්කෘතිය. ළමයි මේ ලෝකයටම පොදුවේ බිහිවෙන සංස්කෘතිය. මේ ලෝකයටම පොදුවේ බිහිවෙන එකම සංස්කෘතිය. මම කිව්වා මේ ලෝකයේ ජන සංනිවේදනය දියුණු වීම කරන කොටගෙන මේ දේශීයව තිබ්බ සංස්කෘතීන් යටපත් වෙලා මුළු ලෝකයටම එකම සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක නිර්මාණය කරන්නේ මෙහෙවන්නේ ලෝකේ බලවත් රටවල්, බලවත් රාජ්‍යයන් ඒගොල්ලන්ගේ දේවල් ලෝකේ පුරාම ව්‍යාප්ත කරන්න ඕන නිසා. ඉතින් අපින් අහනවා මේ කියපු කාරණා සාමා අමර කුමාර දේව් කියපු කාරණා වලින් නිවැරදි එක මොකක්ද කියලා බලමු. සංනිවේදන තාක්ෂණයේ දියුණුව සමග විවිධ රාජ්‍යවල ජාතික සංස්කෘතීන් සමීප කර තිබේ. ඒක හරි. ගෝලීය සංස්කෘතිය සාම්ප්‍රදායික ජන හා ජාතික සංස්කෘතික ප්‍රභේද වලට එකඟ වෙයි. නෑ ළමයි. ඒවට විරුද්ධව තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒවට විරුද්ධව. එහෙනම් ඉතින් ඒක වැරදි. කුමාර් සියලුම ජාතීන් සංස්කෘතීන් ඒකාකාරී වීම සමජාතීකරණය වීම ගෝලීය ගැටලුවකි. ඒක හරි. දේව් ගෝලීය සංස්කෘතිය ලෝපුරා ජාතික වාර්ගික සංස්කෘතීන් විනාශ කරන්නකි. ඒක හරි. එහෙනම් ළමයි සාමා කුමාර් දේව් තමයි හරි උත්තරේ. ප්‍රශ්න අංකය 21ට 3. ඊට පස්සේ 22 තමන්ගේ පාසල පිළිබඳව නිර්මාණය වන වාර්තා චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා රූපරාමු සැලසුම් කරන ආකාරය ගැන සිසුන් සාකච්ඡා කරනවලු. ඉතින් ඒකෙදි මෙන්න මේ වගේ අදහස් එනවලු. ඒ කියනවා මුළු පාසලම දිස්වන පරිදි මුළු ඉස්කෝලෙම පේන්න ගන්න ඕනි කියලා ඒ කියනවා. B කියනවා පන්ති කාමරේ පාඩම් උගන්වන ගුරුවරයාගේ රූපයේ පන්ති කාමරයේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක දාන්න ඕනි කියලා. මේ කැමරා කෝණ ගන්නේ කොහොමද කියලායි අපෙන් අහන්නේ. විදුහල්පතිතුමාගේ ඉදිරිපත් කිරීමේදී මොහොනේ ඉරියව් හොඳට පේන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම චිත්‍රපටයේ අවසානයේ ළමයි පාසලේ ලාංඡනය පේන්න ඕනේ කියලා කියනවා. ඉතින් අපි බලමු මේවදී ගන්න කැමරා කෝණ මොනවද කියලා. හරි. ළමයි මොකද්ද එන්නේ? මුළු පාසලම දිස් වෙන්න නම් ඉස්කෝලේම පේන්න නම් අපිට ගන්න වෙනවා මොකක්ද? අපිට ගන්න වෙනවා ළමයි ඊටා දුර රූපයක් හෝ අති දුර රූපයක්. හරි. පන්ති කාමරේ පාඩම් උගන්වන ගුරුවරයා එයාව ගන්න නම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා දුර රූපයකට වගේ යන්න.
විදුහල්පතිතුමාගේ ඉදිරිපත් කිරීමේදී මුහුණේ ඉරියව් එහෙනම් අනිවාර්යයෙන්ම සමීප රූපයක් වෙන්න ඕනේ. ඔව්. පාසලේ ලාංඡනය පෙන්වන්න නම් ඉස්කෝලේට හොඳට zoom කරන්න ඕනේ මේක. ඒ කියන්නේ ඉස්කෝලේ පිටියට zoom කරන්න වෙනවා. ඉතින් බොළු පාසලම දිස්සෙන්න පාසල් පෙනුම රූපගත කරන්න නම් ඊටාදුර රූපය හරි. පන්ති කාමරේ පාඩම් උගන්වන ගුරුවරයාට දුර රූපය හරි. විදුහල්පතිතුමාගේ ඉදිරිපත් කිරීමේදී යාගේ මුහුණේ ඉරියව් හොඳට පෙන්වන්න නම් සමීප රූපයකට යන්න ඕනේ. ඊළඟට චිත්‍රපටයේ අවසන් ප්‍රදර්ශනීය පාසලේ ලාංඡනය දක්වන්න නම් අති සමීප රූපයකට යන්න ඕනේ. 22ට උත්තරේ 5. 23 පහත ප්‍රකාශ සලකන්න. ඔන්න ළමයි ප්‍රකාශ ටිකක් තියෙනවා. මේ ප්‍රකාශ සලකන්න කියලාලු කියන්නේ පොත්ගල හා සමාජ හැසිරීම් සකස් කිරීමේ වැඩසටහන් වලට ප්‍රමුඛතාවය ලබා දීම. හරි. sannivedanaya හා සමාජ ව්‍යුහය පිළිබඳව සම්බන්ධතා වැඩි දියුණු කිරීම. හරි. විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලු වලට විසඳුම් සැපයීම. ඊළඟට කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම. ළමයි මේවා අතරින් ශ්‍රීනිවාස් මෙල්කෝට් කියපු කාරණා පහ මොනවද? කාරණා පහින් හරි ඒව මොනවද කියලා අහනවා. ළමයි මම නිරන්තරයෙන් මගේ පන්තිවලදී කිව්වා මේ සිල්වියෝ වයිස් බෝඩ් මේ සංවර්ධනය සඳහා sannivedanaya පිළිබඳ නිර්වචනවල සිල්වියෝ වයිස් බෝඩ් ශ්‍රීනිවාස් මෙල්කෝට් මෙන්න මේ දෙන්නගේ අදහස් පහ දීලා තියෙනවා. ඒ දෙක හොඳට පාඩම් කරගන්න. මොකද කලවම් කරලා මේ වගේ MCQ වලට දානවා. ඉතින් මොකද්ද එන්නේ අපි බලමු. ළමයි පහත ප්‍රකාශ සලකන්න අපි කියනවා පොත්ගල හා සමාජ හැසිරීම වෙනස් කිරීමේ නෑ. ඒක ළමයි ශ්‍රීනිවාස් මෙල්කෝට් කිව්වේ නෑ. ඊළඟට කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම නෑ. ඒක කිව්වෙත් නෑ. BC sannivedanaya සහ සමාජ ව්‍යුහය පිළිබඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම කිව්වා. විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලු වලට විසඳුම් සැපයීම කිව්වා. BC හරි ළමයි. එහෙනම් උත්තරේ එන්නේ BC. 24 වෙනි ප්‍රශ්නය. ජනමාධ්‍ය මගින් ඉටු කරන ලබන කාර්යයන් පිළිබඳව මූලික අවබෝධයක් ගන්න එක. මේ ජනමාධ්‍යෙන් අපි වෙත කරන කාර්යයන් ගැන මූලික අවබෝධයක් ගන්න එකට මොකක්ද කියන්නේ කියලා අපෙන් අහනවා. ළමයි ජනමාධ්‍යෙන් සිදු කරන කාර්යයන් ගැන මූලික අවබෝධයක් ගන්න එකට කියන්නේ ළමයි මාධ්‍ය සාක්ෂරතාවය කියලා. උත්තරේ එන්නේ 24ට 5. මාධ්‍ය සාක්ෂරතාවය සුපරීක්ෂණය නෙමෙයි, සමාජාන යෝජනය නෙමෙයි, විචාරශීලී චින්තනය නෙමෙයි, මාධ්‍ය සංස්කෘතිය නෙමෙයි, මාධ්‍ය සාක්ෂරතාවයයි. ඊළඟට විභාග ප්‍රතිඵල නිකුත් වූ සැනින් මීනා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තම ප්‍රතිඵලය පරීක්ෂා කළාය. එහිදී ඇයට උපයෝගී වූ නවමාධ්‍ය ලක්ෂණය වන්නේ. ළමයි නවමාධ්‍ය ලක්ෂණ අපි කතා කරලා තියෙනවා. අංකිතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය. ඉතින් ළමයි මෙන්න මේ දේවල් වලින් මොනවද මේකට අයත් වෙන්නේ? මේ රිසල්ට්ස් ආවට පස්සේ මීනා ඉක්මනට ගිහිල්ලා සයිට් එකට ගිහින් බලන තමන්ගේ රිසල්ට් එක. අංකිතකරණය. හරිනේ? අංකිතයකින් තමයි මේ හැමදේම හෝමාරු වෙන්නේ. ජාලගතකරණය. ඔව් තොරතුරු ජාල එකිනෙකට සම්බන්ධයි. අන්තර්ක්‍රියාකාරීත්වය. මේ මීනා ලබා දෙන තොරතුරු වලට අදාළව ශනිකව එයාට රිසල්ට් එක ලැබෙනවා. අධිපාඨනීයත්වය. ඒක නෑ ළමයි එක තැනකින් තව තැනකට ලින්ක් එකකින් ගියා කියලා. ඒක නම් ඒක අදාළ වෙන්නේ නැහැ. අධිපාඨනීයත්වය. ස්වයංකරණය. ඔටෝමේෂන් තමයි රිසල්ට් එක එන්නේ. කවුරුත් මැද්දේ මිනිස්සෙක් මේක හොයලා මෙයා ටයිප් කරලා එවන්නේ ඔටෝ තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. දත්ත සංචිතකරණය. රිසල්ට්ස් ගොඩක් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. වේගවත් සංදේශකරණය. වේගින් ඉතාමත්ම ඉක්මනින් ප්‍රතිඵලය ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් මේ තියෙන ඒ වගේන් 1 2 3 4 ජාලගතකරණය, වේගවත් සංදේශකරණය, දත්ත සංචිතකරණය, අධිපාඨනීයත්වය ගන්න බෑ මෙතන. ඊළඟට ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරී මෙතනත් අධිපාඨනීයත්වය තියෙනවා. 2යි 3යි අපිට අයින් කරන්න වෙනවා. 4ත් අයින් කරන්න වෙනවා. ළමයි පස්වෙනි එකේ තියෙනවා අන්තර්ක්‍රියාකාරීත්වය, ස්වයංකරණය හා වේගවත් සංදේශකරණය. ඉතින් ඒකට වඩා ගැලපෙනවා මෙන්න මේක ජාලගතකරණය, වේගවත් සංදේශකරණය, දත්ත සංචිතකරණය. මොකද රිසල්ට්ස් ගොඩක් අතරින් එයාගේ රිසල්ට් එක පෙරලා එන නිසා ළමයි 25ට වඩාත්ම ගැලපෙන එක තමයි 1. අපි යමු ඉස්සරහට 26. පුද්ගලයෙකුගේ පෝෂණය
සනීප ආරක්ෂාව, ඉදුම් හිටුම් පහසුකම්, ඊට පස්සේ මානව හිමිකම් වැනි සාධක ඉටු කර ගැනීම සඳහා sannivedanaye යොදා ගන්න එකට කියන්නේ ළමයි. අපි ඉගෙන ගත්ත සංවර්ධනයේ සඳහා sannivedanaye පාඩමේදී අවශ්‍යතා කේන්ද්‍රීයතාවය කියලා. ඒක හරි. ඊළඟට යම් ආයතනයක ළමයි ඉන්නවා පාර්ශවකරුවෝ ටිකක්. අපි ඉගෙන ගත්ත මේ මහජන සම්බන්ධතාවයේදී මාධ්‍ය නිලධාරියා, මහජන සම්බන්ධතා නිලධාරියා, සිද්ධි කළමනාකරු කියලා භූමිකාවන් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට අදාළ දේවල් අපි වෙන වෙනම කතා කළා. එහෙම වෙන වෙනම කතා කරලා අපි අවසානයේ ඉගෙන ගත්ත මහජන සම්බන්ධතා නිලධාරියට තමයි බොහෝ ආයතනවල මේ මාධ්‍ය නිලධාරියාගේ කාර්යයයි සිද්ධි කළමනාකරුගේ කාර්යයයි දෙකම පැවරලා තියෙන්නේ. ඉතින් එයාට ලොකු වගකීමක් තියෙනවා කියන එක. හරි. ඉතින් ළමයි මෙන්න මෙතනදී මේ භූමිකා තුනටම අයත් නැති සාධකය මොකක්ද කියලා අහනවා. ප්‍රතිරූප ප්‍රවර්ධනයේ භූමිකා තුනටම අදාළයි. මාධ්‍ය නිලධාරියාටත් අයිති, මහජන සම්බන්ධතා නිලධාරියාටත් අයිති, සිද්ධි කළමනාකරුටත් අයිති. ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය. ඔව්. මූල්‍ය කළමනාකරණය ඒගොල්ලන්ට දාලා නැහැ. මූල්‍ය කළමනාකරණය ඉන්නේ ආයතනයේ ගණකාධිකාරියට, ගිණුම් අංශයේ ප්‍රධානියට. ඒක එයාට දාලා නැහැ. පාර්ශවකරුවන් දැනුවත් කිරීම අයිති. මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඒගොල්ලන්ට පැවරලා තියෙනවා. අර්බුද කළමනාකරණය ඒ සියල්ලම පැවරලා තියෙනවා. එහෙනම් ළමයි ප්‍රතිරූප වර්ධනය, පාර්ශවකරුවන් දැනුවත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, අර්බුද කළමනාකරණය 1යි 3යි 4යි 5යි හරි. මූල්‍ය කළමනාකරණය අදාළ වෙන්නේ නැහැ. අපි යමු ඉස්සරහට. සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉතින් ළමයි හරි උත්තරේ තෝරන්න කියලා ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු හුවමාරුව, දැනුම බෙදා හදා ගැනීම, විවේකීය විනෝදයේ සඳහා භාවිතා වන අවට පරිසරයෙන් සොයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedana ක්‍රමයන්ට කිව්වා සාම්ප්‍රදායික මාධ්‍ය කියලා. ඉතින් ළමයි මෙන්න මේ සාම්ප්‍රදායික මාධ්‍යයන්ගේ තියෙන ලක්ෂණ වලින් නිවැරදි ප්‍රකාශය බලන්න. සාම්ප්‍රදායික සංස්කෘතියන්ගේ තියෙන විශේෂතා ටික කියන්නේ සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතික සන්දර්භය, අවම පිරිවැය. මේවා අපි කතා කරනවා. ඊට පස්සේ ප්‍රතිගතකම් 6ක් ගැන කියලා දුන්නා. දැනුම් මිගුම් සම්පාදනය, උපදේශාත්මක සංදේශ ජනනය කිරීම, සංස්කෘතිකාංග හුවමාරුව, භව ප්‍රකාශනය, අහිතකර සමාජ ප්‍රවණතා විවේචනයට ලක් කිරීම, විනෝදාස්වාදයේ සඳහා යොදාගත හැකි වීම. එහෙනම් ඉතින් ළමයි සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එහි හැඩය සංස්කෘතිකය. හරියටම හරිනේ. සංස්කෘතික සන්දර්භය කියන්නේ සංස්කෘතියට බද්ධයි. හරියටම හරි. නමුත් ඊටු ටිකක් බලමු. සමාජානුයෝජනයෙන් බැහැර වූවකි. නෑ ළමයි සමාජානුයෝජනයට අයිති. පරම්පරානුගතව නොපවති. නෑ ළමයි පරම්පරාවෙන් පරම්පරාවට එනවා මේවා. බොහෝ විට කර්තෘ නාමිකය. නෑ ළමයි ජනකවිවල, ජනකතාවල, ශාන්ති කර්මවල, ගැමි නාටකවල කර්තෘවරයා කවුද කියලාවත් අපි දන්නේ නෑ. ඊළඟට නම්‍යශීලීත්වයක් නොමැත. නෑ නම්‍යශීලී. එනනම් ළමයි සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ නිවැරදිම ප්‍රකාශය තමයි එහි හැඩය සංස්කෘතිකය කියන එක. එහි හැඩය සංස්කෘතිකය කියන සාධකය. හරි. ඊළඟට අපි කියනවා මෙන්න මෙහෙම. නවෝත්පාදන විසරණය යන්නෙන් හඳුන්වන්නේ කුමක්ද? ළමයි සංවර්ධනය සඳහා sannivedanaye භාවිතා කරද්දී අලුතෙන් ආපු සංකල්පයක් තමයි නවෝත්පාදන විසරණ න්‍යාය. ඉතින් නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා, නව සංකල්ප නිෂ්පාදනය කරලා ලෝකයට ගෙනහිල්ලා සංවර්ධනීය මාවතට ගමන් කරන එකට තමයි කියන්නේ නවෝත්පාදන විසරණය කියලා. ඉතින් ළමයි නවෝත්පාදන විසරණය යන්නෙන් හඳුන්වන්නේ කුමක්ද? තාක්ෂණික ප්‍රවාහනය හා නව අදහස් ව්‍යාප්ත කිරීම. තාක්ෂණික ප්‍රවාහනය හා නව අදහස් ව්‍යාප්ත කිරීමට තමයි නවෝත්පාදන විසරණ න්‍යාය කියලා කියන්නේ. අපි ඒ ගැනත් කතා කළා. ඊළඟට පාරිභෝගික ආකර්ෂණය. හරි. එහෙනම් ළමයි 29ට උත්තරේ 4. 29ට එන්නේ තාක්ෂණික ප්‍රවාහනය හා අදහස් ව්‍යාප්ත කිරීම කියන කාරණය. ඊළඟට ළමයි අහලා තියෙනවා අවසාන ප්‍රශ්නය. පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම සඳහා
ආයතනක සමාජ වගකීම් CSR Cooperative Social Responsibility Programs ළමයි අයත් වෙන්නේ මොකේටද කියලා. ළමයි Cooperative Social Responsibility Programs අයත් වෙන්නේ ළමයි ව්‍යාපාර මහජන සම්බන්ධතාවයේදී. එහෙනම් ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න අපි නිරන්තරයෙන් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මේ කතා කරේ බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න. අපි ඊළඟට යනවා රචනා ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඉතින් ඊට කලින් මම ඕගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ පේපර් එකේ අපිට ලකුණු හම්බ වෙන්නේ කියලා. අපි ගත්තොත් එහෙම දැන් අපේ පළවෙනි පත්‍රය හරි අපි ගත්තොත් ළමයි අපේ එක පත්‍රයට අපි ගත්තොත් අපේ පළවෙනි පත්‍රයට ලකුණු හම්බ වෙනවා අපි තුන් අපි හොඳටම ලියුවා කියලා එක පත්‍රයට අපිට හම්බ වෙනවා අපි 100%ම ලියුවොත් එහෙම ප්‍රශ්න 50යි එක ප්‍රශ්නයකට ලකුණු 2යි ලකුණු කීයක් හම්බ වෙනවද ළමයි එතකොට ලකුණු 100ක් හම්බ වෙනවා හරි ලකුණු අපිට හම්බ වෙනවා 100ක් හරි එහෙනම් ළමයි ප්‍රශ්න 50ක් තියෙනවා එක ප්‍රශ්නයකට ලකුණු 2යි ලකුණු කීයක් හම්බ වෙනවද ලකුණු 100ක් හම්බ වෙනවා ඊට පස්සේ අපි යනවා දෙවනි පේපර් එකට හරි ඒක තමයි ප්‍රශ්න 7ක් එනවා ළමයි ඒකේ අපි ඉගෙනගෙන තියෙනවා මම ඒව දැන් කියලා දෙන්නම්. මේ ප්‍රශ්න 7න් 5ක් තෝරගන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති 5ක් ඔයගොල්ලන්ට තෝරගැනීමේ අවකාශය තියෙනවා. ඉතින් ළමයි මෙන්න මේ ප්‍රශ්න 5න් ඔයගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ මෙන්න මෙහෙමයි. දෙක පත්‍රය. දෙක පත්‍රයට ඔයගොල්ලන්ට හම්බ වෙනවා ළමයි මෙන්න මෙහෙම ලකුණු. කොහොමද? එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ප්‍රශ්න 5ට ලකුණු කීයක් දෙනවද 200ක් දෙනවා හරි දැන් කොහොමද එතකොට මෙතන එක පත්‍රයට 50 ගානේ 200යි එක පැත්තකින් තියෙනවා එක බලන්න වෙන කෙනෙක් දෙක පත්‍රයට ලකුණු 40 ගානේ 5යි 200යි ළමයි මෙන්න මේ 200 බෙදනවා දෙකෙන් හරි එතකොට එනවනේ 100න් උත්තරය දැන් බලන්නයි දැන් මේක අමතක කරන්න පළවෙනි පත්‍රයට ප්‍රශ්න 50ක් තිබුණා. ඒ ප්‍රශ්න 50ට එකකට ලකුණු 2 ගානේ ලකුණු 100යි. ඒක හරි. ඒක දැන් පැත්තක තියෙනවා. මෙන්න මේකෙදී ඔන්න දක්ෂම ළමයෙක් ඉන්නවා. එයා ප්‍රශ්න 5ටම හරියට උත්තර ලියනවා. එකකට 40 ගානේ එයාට ප්‍රශ්න 5ට ලකුණු 200ක් හම්බ වෙනවා. එයා මොකද කරන්නේ? එයාට ළමයි ලකුණු ඒ 200 බෙදනවා දෙකකින්. 100 ගුණාක අපි 40 වැඩි කිරීම පහනේ 200 බෙදනවා දෙකකින්. ඒ කියන්නේ 200න් ලැබෙන අගේ අපි හිතමු 180ක් ආව කියලා. ඒක බෙදනවා දෙකකින්. ඊට පස්සේ මේ එනවනේ අගයක්. මෙන්න මේ අගයයි මෙන්න මේ අගයයි පළවෙනි පත්‍රයේ අගයයි එකතු කරලා ආයි දෙකෙන් බෙදනවා. කොහොම තමයි එන්නේ. ඉතින් ඒක ඒගොල්ලෝ ඒ විදිහට පොඩි සමීකරණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ විදිහට තමයි ඔයගොල්ලන් ලකුණු හම්බ වෙන්නේ. එහෙනම් ඉතින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය වගේම අපි අනිවාර්යෙන් වැදගත් කොටම ලකුණු ගන්න ඕනේ පත්‍රයක් තමයි දෙවන ප්‍රශ්න පත්‍රය. ඉතින් ඒකට ලියන ක්‍රමයක් තියෙනවා. ඒකට ලියන ප්‍රමාණයක් තියෙනවා. උත්තර ලියන්න ඕනේ පටිපාටියක් තියෙනවා. ඒ හැමදේම මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නටයි සූදානම් වෙන්නේ. රයිට්. අහගන්න මේ එක ප්‍රශ්නයක් ඇතුලේ අනු ප්‍රශ්න 4ක් තියෙනවා. අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නය ඇතුලේ රෝමි ඉලක්කම් 1 රෝමි ඉලක්කම් 2 රෝමි ඉලක්කම් 3 රෝමි ඉලක්කම් 4 කියලා ප්‍රශ්න 4ක් තියෙනවා. අපි ගත්තොත් දෙවෙනි ප්‍රශ්නයටත් එහෙමයි මේ වගේ රෝමි ඉලක්කම් 1 රෝමි ඉලක්කම් 2 රෝමි ඉලක්කම් 3 රෝමි ඉලක්කම් 4 කියලා ප්‍රශ්න තියෙනවා. මේ දින් මෙන්න ප්‍රධාන ප්‍රශ්නය. ඒ ප්‍රධාන ප්‍රශ්නය ඇතුලේ අනු ප්‍රශ්න 4ක් තියෙනවා. හරි ඒව දන්නවනේ ඔයගොල්ලෝ. හරි. රෝමි ඉලක්කම් එකට විස්තර කරන්න එහෙම යන්නේ නැහැ. දැන් සමහරව ඉන්නවා අප්පටසිරි මේක ලේසි සුපිරි කියලා එහෙමත් විස්තර කරන්න යනවා. විස්තර කරන්න නැහැ ළමයි. රෝමි ඉලක්කම් එකට හම්බෙන්නේ ලකුණු 4යි. හරි. රෝමි ඉලක්කම් 2 ලකුණු 8ක් හම්බෙන දෙයක් සාමාන්‍යයෙන් අපි නීතියක් නෙවෙයි මම හැමදාම කියනවා. මොකද මෙහෙම කියපුවම සමහර ගුරුවරු බයින්න පුළුවන්. පාර්ලිමේන්තුවේ නීතිගත කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිගත කරලා නැහැ. ඉතින් සමහර අය
ඒවට චුට්ටක් ලියනවා. නමුත් රෝම ඉලක්කම් දෙකට සාමාන්‍යයෙන් මම නිර්දේශ කරනවා අඩුම තරමේ පිටු භාගයක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් ලියන්න. හරි රෝම ඉලක්කම් දෙකට. හරි. ඊළඟට රෝම ඉලක්කම් 3 ප්‍රශ්නෙට ඉතින් සමහර මොකද කරන්නේ පොඩ්ඩක් ලියලා අතාරිනවා. සාමාන්‍යයෙන් අපේ ක්‍රමය හරි නීතියක් නෙමෙයි. මම ආයෙත් කියනවා කොහෙවත් සඳහන් කරලා නැහැ. මම ඒකත් කියනවා සාමාන්‍යයෙන් පිටු එකමාරක්. ඒ කියන්නේ පිටුවක් කියන්නේ එක පැත්තක්. එක පැත්තකුත් අනිත් පැත්තෙන් භාගයක්. පිටු එකමාරක් විතර වෙන්න සාමාන්‍යයෙන් අපි උත්තරයක් ගොඩනගා ගන්න ඕනේ. රෝම ඉලක්කම් 4 ප්‍රශ්නෙට පිටු දෙකක්. ඒ කියන්නේ පැති දෙකක්වත් තියෙනවා නම් හොඳයි. එතකොට තමයි ඔයගලන්ට සම්පූර්ණ ලකුණු හිමි වෙන්නට යන්නේ. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට අපි ප්‍රශ්න ටිකක් අද සාකච්ඡා කරන්න යනවා. හරි. ඉතින් තවත් එකක් කියනවා කොහොමද මේකට අපි කාලය වෙන් කරගන්නේ? ඒකත් අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්. හරි? අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ළමයි අපිට හම් වෙනවා පැය 3ක්. අපිට හම් වෙනවා පැය කීයක්ද? පැය 3යි. පැය 3යි කියන්නේ මිනිත්තු කීයද? මිනිත්තු 60 වැඩි කිරීම 3 පැයකට මිනිත්තු 60යි. 60 වැඩි කිරීම 3 ඒ කියන්නේ 180යි. මිනිත්තු 180ක් අපිට හම්බ වෙනවා. ඉතින් මිනිත්තු 180 ඇතුලේ ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට අපිට ලියන්න තියෙන විනාඩි 36යි. ඉතින් නලෝ ලියලා හරියන්නේ නැහැ ළමයි. ටිකක් ස්පීඩ් එකේ ලියන්න වෙනවා. පැය 3යි. ඒ කියන්නේ මිනිත්තු 180යි. ප්‍රශ්න 5යි. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 36යි. එහෙනම් ඉතින් ඒකට අපි ස්පීඩ් රයිටින් අපි තියරි පන්තිවල එහෙම අපි පුරුදු කළා. අපි පහුගිය දවස්වල ඔන්ලයින් සාකච්ඡා කරපු ඒ වගේත් මම ඒවා කියලා දුන්නා. ඉතින් අපි අද කතා කරමු කොහොමද මේවට උත්තර ගොඩනගන්නේ කියලා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම නැති කට්ටිය සටහන් කරගන්න මේගොල්ලන්ට පේපර් එක කොහොමද මම අවසානයේ ගෲප් එකට දානවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේවට උත්තර ලියන්න. හරි. ඔන්න පිළිතුරු ගොඩනගා ගමු. YouTube ඉන්න කට්ටියත් මේ විදිහට ගොඩනගා ගන්න. හරි. YouTube එකේ සහභාගී වෙන අය අරක අනිත් එකේ හරි හරි එන ළමයි මේ සාම්ප්‍රදායික මෙන්න පළවෙනි ප්‍රශ්නය ඔන්න ප්‍රශ්නෙට ටොපික් එකක් තියෙනවා. හරි ඔයගලන්ට මම පේපර් එක දෙනවා ප්‍රශ්න ලියා ගන්න ඕනේ උත්තරය අහලා සටහන් කර අවශ්‍ය අය ලියා ගන්න කමක් නැහැ. ලියා ගන්නකො. හරි මෙන්න තියෙනවා ප්‍රශ්නය සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අනාගත ජීවිතය සඳහා සෑම කෙනෙක්ටම වැදගත් වේ. ඔක තමයි අපේ ටොපික් එක. ඉතින් ටොපික් එක ගැන වැඩි හිතන්න එපා. නොහිතා ඉන්නත් එපා. හරි. සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්න නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අනාගත ජීවිතය සඳහා සෑම කෙනෙක්ටම වැදගත් වේ කියලා කියනවා. මෙන්න අහලා තියෙනවා මෙහෙම රෝම ඉලක්කම් එක එකට විස්තර කරන්න නෑ ළමයි. අපෙන් අහලා තියෙනවා ප්‍රාග්මානව ඓතිහාසික යුගයේදී සාම්ප්‍රදායික sannivedanaya සඳහා භාවිතා කර ඇති sannivedana ක්‍රම 4ක්. ළමයි සාම්ප්‍රදායික sannivedanaya කියවම අපිට මතක් වෙන්නේ ජනකවි, ජනකතා, ශාන්ති කර්ම හා යාතු කර්ම, ගැමි නාටක. නමුත් මෙතන අහලා තියෙන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය තමයි. නමුත් ප්‍රාග්මානව ඓතිහාසික යුගයේදී ඒ කියන්නේ මානව ඉතිහාසයේ මුල් යුගයේදී ළමයි ප්‍රාග්මානව ඓතිහාසික යුගයේදී සාම්ප්‍රදායික sannivedanaya සඳහා භාවිතා කරලා තියෙන sannivedana ක්‍රම ළමයි ඒව තමයි කොලාතු වෙල්ලීම, අත්පොඩි ගැසීම, දුම්රොටු ඉහළට යැවීම, බෙර වාදනය කිරීම, හූ කීම ආන් ඒ වගේ දේවල්. එහෙනම් ළමයි උත්තරේ එන්න ඕනේ ඒවා. ඒ වගේන් 4ක් ඕගොල්ලෝ ලියන්න විස්තර කරන්න එපා. ලියාගමු. කොලාතු එල්ලීම. දුම්රොටු ඉහළට යැවීම. හොටු එහෙම නෙමෙයි ඈ. රොටු. රොටු කියන්නේ කොහොමද? ඒ කියන්නේ ළමයි ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ නිමනවා. ඊට පස්සේනේ දුම් යන්නේ. රෙදි කෑල්ලකින් හරි හම් කඩකින් හරි මොකද කරන්නේ? දුම් ටිකක් එකතු වෙනකන් වහලා ඉඳලා දුම් ගුලියක් වගේ උඩට යවනවා. ආයෙ වහනවා. ආයෙ දුම් ගුලියක් වගේ උඩට යවනවා. ඉතින් මේකට කියන්නේ දුම් රොටු ඉහළට යැවීම කියලා.
ඉතින් හරි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් ළමයි කොලාතු වෙල්ලීම, දුම්රොටු ඉහළට යැවීම, අත්පොඩි ගැසීම, ලියාගන්න බෙර වාදනය කිරීම, හූ කීම, දජ එසවීම ඕන එකක් හරි ඈ. හරි. එච්චරයි ඈ. ආයි විස්තර කරනකොත් එපා ලකුණු 4යි හම්බ වෙන්නේ. ඊළඟට වෙදිමත් sannivedanaya සාර්ථක sannivedanayak වීමට හේතු මොනවාද යන්න කරුණු දෙකක් ඔස්සේ පෙන්වා දෙන්න. ළමයි sannivedanaya ස්වરૂප ගැන කතා කරද්දී වාචික, අවාචික, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිමත්, අවිධිමත්. වෙදිමත් sannivedanaya නිලභාවයක් තියෙන, වළංගු භාවයක් තියෙන, ඉදිරිපත් කරන්නේ කවුද කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් sannivedanayට කියන්නේ වෙදිමත් sannivedanaya කියලා. ඉතින් ළමයි අපෙන් අහන කතාව තමයි වෙදිමත් sannivedanaya සාර්ථක sannivedanayak වෙන්නේ ඇයි? අපිට එක කාරණයක් කියන්න පුළුවන්. ඉදිරිපත් කරන්නේ කවුද කියලා පැහැදිලිව අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ. සාමාන්‍ය රූල් 8ක් විතර විස්තර කරපුවාම ඇති. ඕනනම් උදාහරණයකට ලියන්නත් පුළුවන්. ලිපි ශීර්ෂයක් සහිත ලිපියක් ලැබෙද්දී අපිට ඉදිරිපත් කරන්නේ කවුද කියලා පැහැදිලිව පේනවා. හරි. එහෙනම් එකක් ලියාගන්න. ඉදිරිපත් කරන්න පැහැදිලිව නැත්නම් මූලාශ්‍රය පැහැදිලිව හඳුනාගත හැකි වීම. මූලාශ්‍රය පැහැදිලිව හඳුනාගත හැකි වීම. ඒගොල්ලෝ ඒ සම්බන්ධව ඔයගොල්ලෝ රූල් 8ක් විතර විස්තර කරන්න. ඉදිරිපත් කරන්නේ කවුද කියලා පැහැදිලිව අඳුරගන්න පුළුවනි. හරි. ඊළඟ එක තමයි ළමයි නිල භාවයක් වළංගු භාවයක් තියෙනවා. දූරාවලියක් තියෙනවා. ඒ කියන්නේ යම් නිලයක් දරන කෙනෙක්, යම් දූරයක් දරන කෙනෙක් එයාට පැවරිලා තියෙන, එයාගේ දූරයට පැවරිලා තියෙන වගකීම අනුව, එයාට පැවරිලා තියෙන ඒ බලය අනුව තමයි එයා ඒක ඉදිරිපත් කරන්නේ. තේරුණා නේද? ඉතින් අපි ගත්තොත් එහෙම මෙහෙම ප්‍රාදේශීය ලේකම්, පාසලේ විදුහල්පති, අන්න ඒගොල්ලෝ නිලතල දරන අය, ධූරයන් දරන අය. ඉතින් මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බලයට ප්‍රකාරව, නිලයට ප්‍රකාරව තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මිනිස්සුන්ට මේක විශ්වාස කරන්න වෙනවා. එහෙනම් ළමයි ඔන්න කාරණා දෙකක් මම කියලා දුන්නා. එකක් තමයි ඉදිරිපත් කරන්න නැත්නම් මූලාශ්‍රය පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. අනික තමයි ළමයි sannivedakaya කවුද කියලා පැහැදිලිව පේනවා වගේම නිශ්චිත දූරාවලියක්, නිල භාවයක්, වළංගු භාවයක් තියෙනවා. තේරුණා නේද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට ඉතින් එක කාරණයක් රූල් 8 ගානේ විතර රූල් 16ක් නැත්නම් රූල් 10 ගාන රූල් 20ක් වුණත් කමක් නැහැ. හැබැයි ගොඩක් විස්තර කරන්නත් එපා. රෝමිල එක්කන් දෙකට අහන්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයක් නිසා ගොඩාක් ලියනවා. හරි. ඉතින් ගොඩාක් ලියන්න එපා. ආසන්න විදිහට යම් උත්තරයක් ලියන්න. අපි යමු ඊළඟ එකට. සාම්ප්‍රදායික මාධ්‍යයන්හි පවත්න සුවිශේෂතා. ඉතින් හරිම ආසා මිහිරි කොටසක් පාඩමක්. සාම්ප්‍රදායික මාධ්‍යයන්හි සුවිශේෂතා. සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතික සන්දර්භය, අවම පිරිවැය. අය කියන්නේ සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතික සන්දර්භය, අවම පිරිවැය. ඇයි ළමයි සරල ව්‍යුහයි කියන්නේ? විස්තර කරන්න ඕනේ. පිටු මේ රෝමිලක්කන් තුනට සාමාන්‍යයෙන් පිටු එකමාරක්. ඒ කියන්නේ පැත්තකුත් අනිත් පැත්තෙන් භාගයක් වත් නීතියක් නෙමෙයි ආයෙත් කියනවා. පාර්ලිමේන්තුවේවත් අධිකරණයකවත් එහෙම නීතිගත කරලා නැහැ. මං කියන්නේ සාමාන්‍ය ලකුණු ලැබෙන ක්‍රමය. හරි. ළමයි මෙන්න මේ වගේ ප්‍රමාණයක් ලියන්න. සරල ව්‍යුහ කියලා කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍යයන්ගේ අන්තර්ගතය සරලයි. ජන කවියක තියෙන්නේ පද 4ක සරල අන්තර්ගතයක්. ජන කතාවක තියෙන්නේ මුලැමැදාග ගොතපු ලස්සන සරල කතාවක්. ඉතින් සරල අන්තර්ගතයක් තියෙනවා. ඒ වගේම සරල ව්‍යුහයි කියන තම හේතුවක් තමයි මොකද්ද? අපට පරිසරයේ තියෙන සරල සම්පත් යොදාගත්තා. පොල් මල්, පුවක් මල්, කෙසෙල් බඩ, ගොක්කොල මේ ඕන තරම් ඒ කාලේ පරිසරයේ තිබ්බ. දැනුත් තියෙනවනේ. ඉතින් ඒ වගේ තමයි ඒ කාලේ ගැමි පරිසරයේ බහුලව තියෙන සරල සම්පත් යොදාගත්තා. පුළුවන් නේද ලියන්න? සරල ව්‍යුහ. තේමාත්මක අන්තර්ගතය. මේ හැම එකකටම තේමාවක් තිබුණා. තේමාවට ගැලපෙන විදිහට අන්තර්ගතය හැදිලා තිබුණා. අපි ගත්තොත් එහෙම මොකද්ද මේක? 18 සන්නිය ශාන්ති කර්මයේ තේමාව තමයි බෝනමන රෝග 18කින් මිනිසුන්ව ආරක්ෂා කරගන්න එක. ඉතින් ඒ තේමාවට ගැලපෙන විදිහට ඒකේ
අන්තර්ගතයේ හැදිලා තිබුණා. ඉතින් ඒ වගේම රටයක මෙහෙමත් විද්‍යාවේ තේමාව තමයි ළමයි ගැබිනි කාන්තාවන්ගේ ගර්භය සංරක්ෂණය කරන එක. ගැබිනි කාන්තාවන්ට උපදෙස් දෙන එක. ඒ තේමාවට ගැලපෙන විදිහට ඒකේ අන්තර්ගතයේ හැදිලා තිබුණා. පුළුවන් නේද ලියන්න? නම්‍යශීලීත්වය. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ජනකවියක් කියන්න, ජනකතාවක් ඉදිරිපත් කරන්න, ගැමි නාටකයක් කරන්න, ශාන්ති කර්මයක් කරන්න නිශ්චිත තැනක් නැහැ. ඕනෑම තැනක කුඹුරේ, කමතේ, ඉපනැල්ලේ, පැලේ හේනේ ඕන තැනක ජනකවි කියන්න, ජනකතා කරන්න නේද? ඒ වගේ දේවල් වලට අවකාශය ලැබුණා. ඉතින් නම්‍යශීලීත්වය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තිබුණා. මිනිස්සුන්ගේ උවමනාවට ගැළපෙන විදිහට, අවශ්‍යතාවයට ගැළපෙන විදිහට පරිහරණය කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම ළමයි සංස්කෘතික સંદર્ભය අපේ සංස්කෘතියට අනුගත වෙලා, අපේ සංස්කෘතියට හැඩගැහිලා, අපේ සංස්කෘතියට අදාළව තමයි මේවා නිර්මාණය වුණේ. අපි ගත්තොත් එහෙම දැන් ශ්‍රී ලංකාවේ ඒ කාලේ පත්තිනි දේව ඇදහිල්ල මූලිකයි. හරි. ඉතින් ඕනෑම කටයුත්තක් කරන්න කලින් පත්තිනි දෙවියන්ට බාරහාර වෙන්න පූජා කරන්න පුරුදු වෙලා හිටියා. දැන් බලන්න ශාන්ති කර්ම කරද්දි බොහෝ ශාන්ති කර්ම. ඒ වගේම ගැමි නාටක කරද්දි බොහෝ ගැමි නාටක. මේ හැම එකකම ළමයි මොකද්ද තියෙන්නේ? ඔව් මේ හැම එකකම පත්තිනි දේවතාවියට බාරහාර වෙනවා. පත්තිනි මෑණියන්ට බාරහාර වෙනවා අපි දකිනවා. අන්න සංස්කෘතියට සන්දර්භ වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජනකතාවල එන චරිත කියන්න. එක්ක යක්කු, එක්ක රුක් දෙවියෝ. ඊට පස්සේ ආයෙ ගත්තොත් එහෙම ගම් මුලාදෑනි, ගම රාළ නේ, රජවරු, සිටුවරු. අන්න අපේ සංස්කෘතියන චරිත. සංස්කෘතික සන්දර්භය. අපි ගත්තොත් චීන ජනකතාවක ඒගොල්ලන්ගේන අය. අපි ගත්තොත් යුරෝපයේ පැත්තේ ජනකතාවක ආදිපාදවරු, නයිට්වරු, අන්න ඒ වගේ චරිත. ළමයි සංස්කෘතියට සන්දර්භ වෙලා නිර්මාණය වෙලා තියෙනවා. තේරුණා නේද? හරි. සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගතය, සංස්කෘතික සන්දර්භය. ඊළඟට ළමයි නම්‍යශීලීත්වය කියන්නේ ළමයි ඒක ගැන කතා කරන්නේ අපි. අවම පිරිවැය. ඒ කියන්නේ වියදමක් නෑ. දැන් අපි ගත්තොත් එහෙම මේ ශාන්ති කර්මවල ශාන්ති කර්ම මඩුව හදන්න පොල් මල් කැපුවා, පුවක් මල් ගත්තා, ගොක්කොල ගත්තා, හරි කෙසෙල් බඩ ගත්තා. මේවට සල්ලි යනවද? ඒ කියන්නේ ඒ කාලේ බහුලව තිබ්බ සම්පත්. ගමේ ශාන්ති කර්මයක් තියෙනවා කියපුවාම මිනිස්සු තමන්ගේ වත්තේ තියෙන පොල්මල නිකන් කපලා දුන්නා. කෙසෙල් ගස් ටික දුන්නා සැලසිලි කරන්න. හරි ගොක්කොලේ කපා ගන්න කිව්වා. සල්ලි ගත්තේ නෑ. ඒ වගේම තව එකක් තමයි ළමයි මේ මිනිස්සු ඇවිල්ලා ශ්‍රමයෙන් උදව් කරා. ශාන්ති කර්ම මඩුව හදන්න, නාට්‍ය රංගභූමිය හදන්න මිනිස්සු තමන්ගේ මහන්සියෙන් උදව් කරා. එහෙනම් අපි කියනවා සරල ව්‍යුහ, මාත් එක කියන්න තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතික සන්දර්භය, අවම පිරිවැය. ඉතින් ඕගොල්ලෝ මේ වගේ කැමති විදිහට තුනක් තෝරගෙන විස්තර කරන්න. රෝම ඉලක්කම් 3ට ගැලපෙන විදිහට පිටු 1/2ක් විදිහට මම උදාහරණත් එක්ක කිව්වා විස්තර කරන්න. අපි යමු ඊළඟ එකට. නූතන ලෝකයේ තුල සාම්ප්‍රදායික මාධ්‍යයට වඩා නව මාධ්‍ය භාවිතය ඉහළ ගොස් තිබේ. නව මාධ්‍ය ජනප්‍රිය වීමට හේතු වූ නව මාධ්‍ය සතු සුවිශේෂතා 4ක් දක්වා ඉන් 2ක් උදාහරණ සහිතව විස්තර කරන්න. ඉතින් මේ අහලා තියෙන ළමයි නව මාධ්‍යයන්ගේ විශේෂ ලක්ෂණ. හරි බලන්න නව මාධ්‍ය ගැන පොඩි හැඳින්වීමක් මම කියලා දුන්නා. කොහොමද දෙන්නේ? අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිතකරණය කළ ශබ්ද, වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ හකුලුවා ඒවා පහසුවෙන් පිටපත් කර අඩු පිරිවැයක් වටදී ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි මාධ්‍යයයි. ඉතින් ළමයි මෙන්න මේ නව මාධ්‍යයන්ගේ තියෙන ලක්ෂණ ගැන අපි පන්තියේදී කතා කළා. මොනවද ඒ ලක්ෂණ? අංකිතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට නව මාධ්‍යයන්ගේ ලක්ෂණ ඕගොල්ලෝ කැමති විදිහට කීයද තියෙන්නේ? 4ක්. හරි විශේෂ ලක්ෂණ 4ක් අරගෙන අනිවාර්යෙන් ඒ සම්බන්ධව විස්තර කිරීමක් කරන්න, ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න කියන කාරණේ මෙතනදී මතක් කරනවා. ඉතින් අංකිතකරණය කියන්නේ මොකද්ද?
ඔය කෙටියෙන් මතක් කරගමු. අංකිත තොරතුරු අංකිතකරණය කරලා එහෙ මෙහෙ බෙදා හරිනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ වෙලාවේ මගේ මේ නිකුත් වෙන මේ පණිවිඩයේ පවා ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඉන්නේ අංකිතයක් හැටියට. ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් මේ අංකිතේ රීඩ් කරලා තමයි මේ හඬ මේ වීඩියෝ බවට පරිවර්තනය කරන්නේ. හරි. අපි කාට හරි SMS එකක් යවද්දි chat කරද්දි ෆොටෝ ෂෙයා කරගද්දි මේ දෙපැත්තට හුවමාරු වෙන්නේ ළමයි අංකිතකරණය. ඊළඟට අංකිතකරණය. ඊළඟට අංකිතකරණය ඊට පස්සේ අධිපාඨනීයත්වය එක් පඩිතයකින් තවත් පඩිතයකට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මම Facebook එකේ link එකක් කාට හරි WhatsApp එකෙන් එවුවොත් එයාට WhatsApp එක open එකේ තියෙද්දි ඒ link එක touch කරලා පහසුවෙන් ඒ Facebook post එකට ගමන් කරන්න පුළුවන්. එක තැනකින් තව තැනකට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඊළඟට සොයංකරණය මිනිස්සු ඕනේ නැහැ. අපි ළමයි Google එකට ගිහලා දේවල් search කරද්දී මිනිස්සු නෙමෙයි අපිට හොයලා දෙන්නේ ස්වයංක්‍රීයව අපි ෆෝන් එකට එනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ළමයි අපි කාට හරි ඊමේල් පණිවිඩයක් යවද්දී තැපැල් කන්තෝරුවේ වගේ තැපැල් මහත්තයෙක් මේ පණිවිඩය අරන් යන්නේ නෑ. ස්වයංක්‍රීයව මේ පණිවිඩය හුවමාරු වෙනවා. ඉතින් ඒ වගේ වේගවත් සංදේශකරණය. ඉතින් ඒ කියන්නේ ඊ타ත්ම වේගයෙන් මේ පණිවිඩය ගෙනියන්න පුළුවන්. අපිට සාමාන්‍ය තැපෑලෙන් විදේශ රටකට පණිවිඩයක් ගියන්න ගියොත් විදේශ රටකට ඕනේ අපි හිතමුකෝ කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට කියලා. දවස් කීපයක් යනවනේ. නමුත් ළමයි අපිට නව මාධ්‍ය ඇතුලේ ඊ타ත්ම අඩු කාලෙකින් තප්පර 2-3කින් අදාළ තැනට පණිවිඩය ගෙනියන්න පුළුවන්. අංකිතකරණය, චාලකතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය. ඉතින් දත්ත සංචිත කියන්නේ ළමයි විශාල ප්‍රමාණයක් දත්ත ගබඩා කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ YouTube බලන කට්ටිය බලන්න YouTube එකේ කොච්චර වීඩියෝ තියෙනවද? දත්ත සංචිතයක්. Google එකට ගියොත් කොච්චර තොරතුරු තියෙනවද? දත්ත සංචිතයක්. ඉතින් ඒ වගේම අපිට කැමති තොරතුරක් ගන්න පුළුවන්. ඒ වගේම ජාලගතකරණය කිව්වෙත් නෑ. ඉතින් තොරතුරු ජාලා එකිනෙකට සම්බන්ධයි. දැන් මේ වෙලාවේ බලන්න මේ වෙලාවේ අපේ මේ දේශනය එක පැත්තකින් Zoom එකෙන් යනවා අනිත් පැත්තෙන් YouTube live යනවා. ඉතින් දෙපැත්තටම ජාලගත වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට හෙට දවසේ මේකේ link එක දුන්නාම ඒකෙන් බලන්නත් පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා. ආයෙ කියන්න අංකිතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට අපි ඒ සම්බන්ධව කතා කළා. ඊළඟට කියනවා දෙවෙනි ප්‍රශ්නය. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. අපේ ටොපික් එකක් තියෙනවා දෙවෙනි ප්‍රශ්නේදී. ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය වැනි මවන ලද සංස්කෘතීන්ගේ බලපෑමෙන් අත්මිදීමට මාධ්‍ය සාක්ෂරතාවය සමාජයට ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඇත්ත ළමයි මේ ජනප්‍රිය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය, මේ මාධ්‍ය සංස්කෘතිය කියන මේ මවන ලද සංස්කෘතීන්ගේ බලපෑමෙන් අත මිදෙන්න අනිවාර්යෙන් මාධ්‍ය සාක්ෂරතාවය කියන එක ලෝකයට දන්න ඕනි කියලා කියනවා. ඉතින් අපෙන් අහනවා ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ දෙකක්. බලන්න මතක් කරගන්න ජනප්‍රිය සංස්කෘතිය. ඔව්. නොගැඹුරු සංස්කෘතියක්, ආකර්ෂණීය සංස්කෘතියක්, රැල්ලට යන සංස්කෘතියක්, මිනිස්සු මිහිර පස්සේ යන සංස්කෘතියක්. ළමයි ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ. ඉතින් එහෙනම් අපි ලියමු දෙකේ රෝමි ඉලක්කම් එකට. නොගැඹුරු වීම. එකක් තමයි අපි කියනවා නොගැඹුරු සංස්කෘතියක්. මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ ගැඹුරක් නැහැ. ලොකු තේරුම් නැහැ මේ වගේ නිර්මාණයන්ගේ මහා තේරුම් නැහැ නේ. මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු ලොකු තේරුම් නැහැ. නමුත් අර අමරදේව වගේ සින්දු අර සම්භාව්‍ය සංස්කෘතියේ සින්දු වලට ගැඹුරු තේරුම් තියෙනවා නේ. වක්කඩ ළඟදී වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා. ළමයි මේ වගේ ගැඹුරු තේරුම් තියෙනවා. නමුත් මේක එහෙනම් නොගැඹුරු සංස්කෘතියක්. ඊළඟට තව එකක් තමයි ළමයි මහා පරිමාණිකව නිෂ්පාදනය වෙනවා. අපි හිතමු ජනප්‍රිය ඇඳුමක් ආව කියලා. ජනප්‍රිය විලාසිතාවක් ආව කියලා. අපි හිතමුකෝ ජනප්‍රිය ජංගම දුරකථනයක් ආව කියලා. ඒක මහා පරිමාණිකව නිෂ්පාදනය කරනවා. එහෙනම් ළමයි නොගැඹුරු වීම, සරල වීම, ඊටසේ මහා පරිමාණිකව නිෂ්පාදනය වීම, ඒ වගේම තමයි ජනමාධ්‍යයේ බලපෑමෙන් ව්‍යාප්ත වීම, ඒ වගේ ලක්ෂණයන් ලියන්න පුළුවන්. එහෙනම් දෙකයි අහලා තියෙන්නේ. ඔන්න ඒක හරි. ඊළඟට ඔයගලන්ට මම තව එකක් කියන්නම්. ළමයි මේ අහන්නේ දෙකයි කියමුකෝ. අපිට ලියන දෙක ෂුවර් නැත්නම් ඔයගොල්ලෝ තව දෙක තුනක් ලියන්න. හරි? වැරදුනාට කමක් නැහැ.
ඔයගොල්ලෝ හිතන්නකෝ අහන්නේ 2යි. ඔයගොල්ලෝ 8ක් ලියනවා. හරි 6ක් වැරදිලා කොහෙන් හරි 2ක් හරි ගියොත් ඕගලන්ට ලකුණු 4 හම්බ වෙනවා. කීයක් වැරදුනත් කවන්නේ හරියන 2ක් තිබ්බොත් ඕගලන්ට ලකුණු දෙනවා. ඒ නිසා ඒකත් ඔලුවට දාගන්න. හරි ඊළඟට මාධ්‍ය සාක්ෂරතාවයේ ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඇයිද යන්න කරුණු 2ක් ඔස්සේ කෙටියෙන් විස්තර කරන්න. ඇයි අපිට මාධ්‍ය සාක්ෂරතාවය ඕනේ? එකක් තමයි මාධ්‍යමකින් ඉදිරිපත් වන සංදේශයන් කියවලා අවබෝධ කරගන්න එකක්. මාධ්‍යමකින් ඉදිරිපත් කරන සංදේශයන් කියවලා අවබෝධ කරගන්න. හරිනේ? තව එකක්. ළමයි තව එකක් තමයි මාධ්‍යමකින් ඉදිරිපත් කරන සංදේශයන්ගේ තියෙන යථාර්ථය අවබෝධ කර ගන්න. ඒ වගේ සැඟවුණු අදහස් තියෙනවා, සැඟවුණු තේරුම් තියෙනවා, සැඟවුණු කරුණු තියෙනවා. ඒව අවබෝධ කර ගන්න. ඉතින් ඒකත් හරි. නායකත්වොත් එහෙම සංනිවේදකයෙක් හැටියට සංදේශයක් සාර්ථකව නිර්මාණය කරන්නත් සාක්ෂරතාවයේ තියෙන්න ඕනේ. හොඳ සාක්ෂරතා ඥානයක් Taman ගාව තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් ඉතින් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ රෝම ඉලක්කම් දෙකට ගැලපෙන විදියට රූල් 8 විතර විස්තර කරන්න එකක් ගන්න. සාර්ථක සංනිවේදකයෙක් හැටියට සංදේශ නිර්මාණය කරන්න සාක්ෂරතාවය ඕනේ. ඒ වගේම තමයි මාධ්‍යයේ පිටපස තියෙන සැඟවුණු කරුණු යථාර්ථය, ඒ වගේ පස්සේ ඉන්න පුද්ගලයෝ කවුද, මේවා පැහැදිලිව හඳුනා ගන්න සාක්ෂරතාවය ඕනේ කියන කාරණය. හරි. ඉතින් විස්තර කිරීමක් කරන්න උදාහරණ ලියන්න කියලා නෑ. බොහෝ විට මේ රෝම ඉලක්කම් දෙකට උදාහරණ ලියන්න කියනවා අඩුයි. එහෙම ප්‍රශ්න එන්නේ හරි අඩුවෙන්. හොඳට බලන්න උදාහරණ ලියන්න කියලා තියෙන ඒවාට අනිවාර්යෙන් උදාහරණ ලියන්න ඕන ළමයි. මොකද ලකුණු දෙන්නේ උදාහරණ තිබුණොත්. හරි උදාහරණ අහලා තියෙන ඒ වගේ. දැන් අපි ගත්තොත් එහෙම නැතම් ප්‍රශ්න වල අපි ඉල්ලලා තියෙනවා මේ උදාහරණ දෙන්න කියලා. ඉතින් ඒ වගේ උදාහරණ වලට තමයි ලකුණු වැටෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් උදාහරණ අහලා තියෙන ඒවාට ලියන්න. රයිට්. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. මාධ්‍ය සංස්කෘතිය මගින් නිර්මාණය කරන සමාජ වපසරියේ ඇති අයහපත් ලක්ෂණ දෙකක් හා යහපත් ලක්ෂණ දෙකක්. ඉතින් මේ මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කරන සමාජය තුළ යහපත් ලක්ෂණක් තියෙනවා, අයහපත් ලක්ෂණක් තියෙනවා. සාම්ප්‍රදායික සංස්කෘතිය අපි හිටියා, ජන සංස්කෘතිය අපේ මිනිස්සු හිටියා, සම්භාව්‍ය සංස්කෘතිය හිටියා, ජනප්‍රිය සංස්කෘතිය හිටියා. ඒ වගේම දැන් පැහැදිලිවම මාධ්‍ය සංස්කෘතියේ ඉන්නවා. ඉතින් යහපත් ලක්ෂණ දෙකක් හා අයහපත් ලක්ෂණ දෙකක්. ඉතින්ම අපි යහපත් ලක්ෂණ ලියමු. මාධ්‍ය සංස්කෘතිය හරි ආකර්ශනීයයි. ටිකක් අප්ඩේට් වෙලා, ටිකක් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා, කන කෑම බීම උනත් ටිකක් අලුත්. ඊට පස්සේ අපි ගත්තොත් ගෘහෝපකරණ බව අලුත් වෙනවා. දැන් ඒ වගේ ළමයි අපි කියනවා එහෙනම් මාධ්‍ය සංස්කෘතියේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි නවීකරණ වුණු සංස්කෘතියක්. නැත්නම් දැකුම් කළු සංස්කෘතියක්. නැත්නම් නවීන ලක්ෂණයන්ගෙන් සමන්විතයි කියන එක. එහෙනම් එකක් තමයි නවීන ලක්ෂණයන්ගෙන් සමන්විත වීම. ඒක යහපත්. ඒ වගේම තමයි තව එකක් අලුත් අලුත් දැනුම ලෝකයට බෙදා හරිනවා. නව සොයා ගැනීම ගැන, අලුත් අලුත් දේවල් ගැන. එහෙනම් ඉතින් මේ දෙකම අපි යහපත් ලක්ෂණ හැටියට විස්තර කරගමු. එකක් එහෙනම් අර විදියට ලියන්න ආකර්ශනීය සංස්කෘතියක්, දැකුම් කළු සංස්කෘතියක්, අලුත් දේවල් අපිට කියලා දෙන සංස්කෘතියක් කියලා. ඒ වගේම අනිත් කාරණේ යහපත් එකට ගන්න නව දැනුම, නව තාක්ෂණය ලෝකයට දෙන සංස්කෘතියක් කියලා. හරිනේ? හරි. ඒ වගේම අයහපත් ලක්ෂණ අපි යමු එතෙන්ට. ළමයි කෘත්‍රිම අවශ්‍යතා, ව්‍යාජ අවශ්‍යතා නිර්මාණය කරනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ගෙදර ශීතකරණයක් තියෙද්දි අපි ඔළුවට දානවා ඒ ශීතකරණය දැන් පරණයි. මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ මේ මාධ්‍යමගෙන් නිර්මාණය කරන සංස්කෘතිය ඇතුලේ ඒක පරණයි. ඒක දැන් හරියන්නේ නැහැ. ඒක නිකන් ජෙනරේෂන් out of generation. දැන් අපි ගමු මේ වගේ ශීතකරණයක් කියලා. තේරුණාද? හරි. ඒ වගේම ආයෙ ගත්තොත් එහෙම මේ එහෙනම් එකක් ලියන්න අයහපත් ලක්ෂණයක් කෘත්‍රිම හා ව්‍යාජ අවශ්‍යතා නිර්මාණය කිරීම. අයහපත් ලක්ෂණයක් එකක් කෘත්‍රිම හා ව්‍යාජ අවශ්‍යතා නිර්මාණය කරනවා. මේ බඩගිනි නැත්තත් කෑම කන්න පුරුදු කරනවා මාධ්‍ය සංස්කෘතියේදී. තිබහ නැතත් මොනවා හරි දෙයක් බොන්න පුරුදු කරලා තියෙනවා. හරි? එහෙනම් ව්‍යාජ හා කෘත්‍රිම අවශ්‍යතා නිර්මාණය කරලා තියෙනවා. හරිනේ? ඉතින් හරි එකක්. ඒ වගේම තව එකක් තමයි ළමයි නිරන්තර පාරිභෝගික මානසිකත්වයක් ඇති කරනවා. හැම වෙලේම දේවල් මිලදී ගන්න. හැම වෙලේම මොනවා හරි කන්න. හැම වෙලේම මොනවා හරි බොන්න. හරි ඇඳුම් තියෙද්දි ආයෙ ගිහිල්ලා ඇඳුම් ගන්න. හරි අන්න පාරිභෝගික මානසිකත්වයක් මේ මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ
නිර්මාණය කරනවා. අපි දකිනවා සමහර ගෑන් ළමයි ඉන්නවා නේද? අපි ඔය ශ්‍රේයානිකට එහෙම කැන්ඩිකට එහෙම දකිද්දී යද්දී හම්බ වෙනවා හැමදාම ඒකේ. ඇයි? අර පාරිභෝගික මානසිකත්වයක් අපි තුල මාධ්‍ය සංස්කෘතිය ඇති කරලා තියෙනවා. හැම වෙලේම දේවල් මිලදී ගන්න. එහෙනම් කෘත්‍රිම හා ව්‍යාජ අවශ්‍යතා නිර්මාණය කරනවා වගේම පාරිභෝගික මානසිකත්වයක් අපේ මනස තුල ඇති කරලා තියෙනවා. හරි. එහෙනම් ඉතින් යහපත් ලක්ෂණ දෙකක් අයහපත් ලක්ෂණ දෙකක්. ඉතින් මේකේ උදාහරණ නම් අහලා නෑ ළමයි. නමුත් ඔයගොල්ලෝ ලියද්දී උදාහරණත් එක්ක ලියන්න. හරි. ඒ වගේම තමයි 2027 ගේ ඔන්ලයින් පන්ති අපි ළඟදී ආරම්භ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකටත් එන්න පුළුවන්. අපි මාධ්‍ය සංස්කෘතිය කියන පාඩමේ ඉඳන් ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තියරි විදිහට තමයි ඒකේ උගන්වන්නේ. අද මේ යන්නේ පේපර් සාකච්ඡාවක්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. මේ ෆෝමැට් එක නෙමෙයි, මේ ක්‍රමය නෙමෙයි. එතනදී අපි පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි කතා කරන්නේ. හරි. ඉතින් අපි බලමු 9 පසුවේ විනාඩි 37යි අපිට තව කාලය තියෙනවා. ළමයි මෙන්න ඊළඟ කාරණේ මාධ්‍ය සාක්ෂරතාවයේ යන්න තේමා කරගනිමින් ඔබ පාසලේ sannivedana දිනයේ වෙනුවෙන් කලා උල්ලක් සංවිධානය කරයි නම් එය පාසල් ශිෂ්‍ය ප්‍රජාවට sannivedanaya කිරීමට යෝග්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය 4ක් නම් කර ඒවා භාවිතා කරන ආකාරය විස්තර කරන්න. හරිනේ? හරි. මේ හැම දෙයක්ම පන්ති කාමරේ ඉගෙන ගත්තා නෙමෙයි. පන්ති කාමරේ ඔයගොල්ලන්ට පුහුණුව දෙනවා. ඒ ගත්ත පුහුණුවෙන්, ඒ ගත්ත දැනුමෙන් ඔයගොල්ලන්ට මේවා ලියන්නයි තියෙන්නේ. ඉතින් අර පොත පාඩම් කරලම ලියන්න පුළුවන් විෂයක් නෙමෙයි මීඩියා කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඔළුවට දාගත්තු දේවල් ඇසුරින් තමයි ලස්සන උත්තරයක් ලියන්න වෙන්නේ. එහෙනම් ඉතින් මෙන්න අහලා තියෙනවා කලාඋලෙල ගැන අපේ යාළුවන්ට කියන්න මේ කලාඋල්ල ගැන අපේ ඉස්කෝලේ ප්‍රචාරණය කරන්න යොදා ගන්න පුළුවන් සාම්ප්‍රදායික මාධ්‍ය ටික. ඉතින් සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රධාන වශයෙන් අපි හතරනේ කතා කරන්නේ. ජනකවි, ජනකතා, ශාන්ති කර්ම හා යාතු කර්ම, ගැමි නාටක. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ලියන්න ජනකවි තෝරගන්නවා. ජනකවි භාවිතා කරනවා. කලා උලෙල ගැන ජනකවි ටිකක් ලියලා පාසලේ බිත්ති පෝරුවල තැන් තැන්වල ප්‍රදර්ශනය කරනවා කියලා ලියන්න. හරි? මේ පුහුණුව ගන්න. ඊට පස්සේ දැන් මේ වගේ ප්‍රශ්න වලට ලියන්න තමයි ඕගොල්ලන්ට විභාගෙදී යන එක එක ප්‍රශ්න වලටත් උත්තර ලියන පොයින්ට්ස් ඔලුවට එන්නේ. අර එහෙම කිව්වනේ. එහෙනම් මේවටත් මේ වගේ තමයි කියලා. තේරුණානේ? ඊට පස්සේ ආයේ ගත්තොත් එහෙම ඕගොල්ලන්ට කියන්න පුළුවන් ඒ ජනකවි වලම කවුරු හරි ගායනා කරන්න පුළුවන්. ළමෙක් ලවා ඒ ජනකවි ගායනා කරවලා පාසලේ sannivedana පද්ධතිය හරහා අපි මුළු පාසලටම ඇහෙන්න සලස්වනවා. මුළු පාසලේම ශිෂ්‍ය ප්‍රජාවට ඇහෙන්න සලස්වනවා කියලා. තේරුණා නේද? හරි. ඉතින් මේ විදිහට සඳහන් කරන්න. හරි. එහෙනම් එකක් තමයි ජනකවි. බිත්ති පෝරුවෙත් දානවා. sannivedana පද්ධතිය මතත් අපි ඒක ප්‍රචාරණය කරනවා. ඒ වගේම තමයි තව එකක් අපි ගත්තොත් එහෙම ජනකතා. අපිට මුල පොඩි ජනකතාවක් ඔය නිකන් රස ජනකතාවක් හදලා නේද? දැන් ඔය ඉස්කෝලේ කාලේ එහෙම ඉතින් එක ජනකතා කියනව නේද? අරයාගේ ජනකතා මෙයාගේ ජනකතා නේ. එක එකව කියනවනේ. ඉතින් එහෙම තියෙනවනේ. ඉතින් කොහොම හරි ගමන්නේ මේ ලස්සන ජනකතාවක් හදලා අපිට පුළුවන් මේ කලාඋල්ල ගැන ජනකතාවක් හදලා ඒක සමාජය අතරේ ප්‍රචාරණය කරන්න. ඒකත් හොඳයි. එක එක පද හදනවනේ, එක එක දේවල් හදනවනේ නේද මේ කාලේ? හරි. ඒ වගේ ඉතින් ලස්සන ජනකතාවක් හදලා අපි ඒක ප්‍රචාරණය කරමු. හරි. ඒකත් ලියන්න. ඊට පස්සේ ළමයි අපේ පැරණි ශාන්ති කර්ම අවස්ථා තියෙනවා. මොනවද? 18 සන්නිය. ඒ වගේම රටයක මෙහෙමත් රිද්දියාගය, සන්නියක මෙහෙමත් 18 සන්නිය, බලි ශාන්ති කර්මය, කොහොමාකංකාරිය. මෙන්න මේ වගේ ශාන්ති කර්මවල යම් ජවනිකාවකට මේ කලාඋල්ල ගැන පොඩි දෙයක් ඇතුළත් කරලා උදෑසන පාසල් රැස්වීමේ පෙන්නනවා අපි ඒක. ඉතින් මේ මුළු පාසල් රැස්වීමෙම ඉන්න 2000ක් වෙච්ච ශිෂ්‍ය ප්‍රජාව මේක දකින්නෝ. අපිට පුළුවන් නේද කියන්න? පුළුවන්. එහෙම ලියන්න. ඒ වගේම තමයි පොඩි ගැමි නාටකයක් අපි හදනවා. හරි? ලස්සන ගැමි නාටකයක් හදලා මේ අපි කලාඋලෙල ගැන අපි ඒක පාසලේ ප්‍රදර්ශනය කරනවා. සිසුන් ගැවිසෙන ප්‍රධාන තැන් කැන්ටින් එක, ඒ වගේම උදෑසන පාසල් රැස්වීම, ඒ වගේ තැන් වලට ගිහිල්ලා ඉතින් සිසුන් රැස් කරලා හරි අපි මේක පෙන්නනවා කියලා. ඉතින් එහෙනම් ජනකවි, ජනකතා, ශාන්ති කර්ම හා යාතු කර්ම, ගැමි නාටක. මෙන්න මේ විදිහට අපි මේවා පාවිච්චි කරනවා කියන එක මේකදී විස්තර කරන්න. හරි? ඒ වගේ එන්නට ඕනේ. හරි. අපි යමු ඊළඟට
දෘශ්‍ය නිර්මාණකරණයේදී භාවිතා කරන ප්‍රධාන කැමරා කෝණ මොනවද ළමයි? එකක් තමයි සමීප රූපය. කොහොමද එන්නේ ළමයි? පපුවයි හිසයි අතරේ. දැන් ෆිල්ම් ඩිරෙක්ටර් කැමරා ඩිරෙක්ටර් කියනවා හරි මේක ක්ලෝස් අප් එකකින් ගන්න කියලා. ක්ලෝස් අප් CU ළමයි කොහොමද එන්නේ? පපුවයි හිසයි අතරේ. හරි ඊට පස්සේ ආයෙනවා බිග් ක්ලෝස් අප්. ඒ කියන්නේ ඉතා සමීප රූපය. ටිකක් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ටිකක් බය හිතන දෙයක්. මොනේ බය වෙනවා නළුවා. එහෙම නැත්නම් පුදුමයටපත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී නලලටයි නිකටටයි කැමරා කෝණය කියනවා. ඒකට කියනවා big close up. ඒකට කියන්නේ ඉතා සමීප රූපය. ඒ වගේම ඇතම් අවස්ථාවලදී අඬන වගේ අවස්ථාවකදී තුවාලයක් වගේ තියෙන අවස්ථාවකදී අඬන වෙලාවක හැපෙන්නන්න ළමයි තුවාලයක් වගේ තියෙන වෙලාවක ඒක පෙන්වන්න ළමයි ළඟට කරනවා. ඒකට කියනවා අති සමීප රූපය. හරි එහෙනම් සමීප රූපය, ඉතා සමීප රූපය, අති සමීප රූපය. ඒ වගේම ළමයි සාමාන්‍යයෙන් අපි පෙකණිය වගේ දිහාට ගන්නවා නම් ඒකට කියනවා ඔව් මධ්‍යම රූපය. හරි ඊට පස්සේ පෙකණිය ගාවට ගන්නවා නම් මධ්‍යම රූපය, පපුව ගාවට ගන්නවා නම් සමීප රූපය. ඒ දෙකම පැත්තට ගන්නවා නම් ආයේ ඒ කියන්නේ පෙකණිය ගාවට මධ්‍යම රූපය, පපුවට සමීප රූපය. ඒ දෙකම මැද්දෙන් ගන්නවා නම් මධ්‍යම සමීප රූපය. ඒ වගේම අපි කිව්වා දුර රූපය, ඉතා දුර රූපය, අති දුර රූපය, මධ්‍යම දුර රූපය. ඒ කැමරා කෝණය ගැනත් පන්ති වල කතා කරා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේ වගේ කැමති හතරක් දෙකක් මේ හතරක් ගහලා තියෙන්නේ. දෘශ්‍ය නිර්මාණකරණයේදී භාවිතා කරන ප්‍රධාන කැමරා කෝණ හතරක් ලියන්න. එහෙනම් සමීප රූපය, මධ්‍යම සමීප රූපය, ඊට පස්සේ දුර රූපය, ඉතා දුර රූපය. ඒ වගේ ඕන කැමරා කෝණ හතරක් ඔයගොල්ලෝ සඳහන් කරන්න. හරි. ඊළඟට අපි යනවා 3.2 නිර්මාණශීලීත්වයේ මූලිකාංග දෙකක්. ළමයි නිර්මාණශීලීත්වයේ මූලිකාංග කිහිපයක් කතා කළා. කොහොමද? නිර්මාණය, නිර්මාණශීලීත්වය, නිර්මාණාත්මක චින්තනය, නිර්මාණ ශිල්පියා, නිර්මාණාත්මක රචනය. ඉතින් ළමයි මෙන්න මේ වගේ මූලිකාංග මේ නිර්මාණශීලීත්වයේ මූලිකාංග තමයි අපි ඉන්න අහලා තියෙන්නේ. ඉතින් නිර්මාණශීලීත්වයේ මූලිකාංග ඔයගොල්ලෝ කැමති දෙකක් විස්තර කරන්න කෙටියෙන් රෝමිලක්කන් දෙකට ගැලපෙන විදිහට දෙන්නම්කෝ මම මේවා පාඩම් කරන්න තියෙන කියලා ගොඩාක් ලියන්න යන්නත් එපා. වෙලා මදි වෙනවා. අනිවාර්යෙන් ටයිම් එක මැනේජ් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න මේ අනු ප්‍රශ්න හතරම ලියන්න ඔයගොල්ලන්ට තියෙන්නේ විනාඩි 36යි. ඒ නිසා අනිවාර්යෙන් ඒ හරියට ටයිම් එක මැනේජ් වෙන්න පුළුවන් විදියට ලියන්න. එහෙනම් ඉතින් අපි කියනවා මෙන්න මෙතනදී නිර්මාණශීලීත්වයේ මූලිකාංග දෙකක්. එකක් තමයි නිර්මාණය, අනිත් එක තමයි නිර්මාණශීලීත්වය. ඊට පස්සේ නිර්මාණාත්මක චින්තනය, නිර්මාණ ශිල්පියා, නිර්මාණාත්මක රචනය. ඒව ගැන අපි ඉගෙනගෙන තියෙනවා. නිර්මාණය කියන්නේ මොකද්ද ළමයි? කලින් තිබ්බ නැති දෙයක්. පෙර නොවෝ විරෝ දෙයක්. යම් නිර්මාණ කරුවෙක් කලින් තිබ්බ නැති විදිහට අලුත්ම දෙයක් නාට්‍යයක් හරි ගීතයක් හරි කවියක් හරි මොකක් හරි දෙයක් ගොඩනගුවොත් ඒකට කියන්නේ නිර්මාණයක් කියලා. ලියනාඩෝ ඩා වින්චි මොනාලිසාම නිර්මාණය කළා චිත්‍රය. ඒක එයාගේ නිර්මාණයක්. අපි ඒක දිහා බලාගෙන ඉඳොත් එහෙම ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒක පිටපතක් වෙන්නේ. ඒ වගේ ළමයි ඔයගොල්ලෝ විස්තර කරන්න යම් නිර්මාණ කරුවෙක් නිර්මාණශීලී මනසින් මේ ලෝකෙට ගොඩනගන දෙයට තමයි කියන්නේ නිර්මාණය කියලා. ඒක නැවුම් දෙයක් වෙන්න ඕනේ. ඒක අලුත් දෙයක් වෙන්න ඕනේ කියන එක. හරි. පුළුවන්නේ? පුළුවන්. ඊට පස්සේ ආයේ නිර්මාණශීලීත්වය. ඒ කියන්නේ යම් නිර්මාණයක් කරන්න නිර්මාණ කරුවා ළඟ තියෙන මොකේදද? හැකියාව. නිර්මාණ කරුවා ළඟ තියෙන කුසලතාවය. නිර්මාණ කරුවා ගාව තියෙන නිපුණතාවය. මේවට කියනවා ළමයි නිර්මාණ ශීලීත්වය කියලා. ඉතින් ඒකත් විස්තර කරන්න රෝමිලකන් දෙකනේ. ගොඩක් විස්තර කරන්න නෑ. හරි. එහෙනම් ඒකත් හරි. අපි යනවා ඊළඟ එක. සංනිවේදන ක්‍රියාවලිය සංකීර්ණ වූත් විවිධ වූත් ක්‍රියාවලියකි. සංනිවේදනය පිළිබඳව පිළිගත් නිර්වචන 3ක් ඔස්සේ විස්තර කරන්න. ඉතින් අපිට පුළුවන් ඉස්සෙල්ලාම හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ නිර්වචනය ගන්න. හැරල්ඩ් ඩී ලැස්වෙල් කියන්නේ ළමයි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එයා දේශපාලන විද්‍යා දෘෂ්ටි කෝණයකින් සංනිවේදනය ගැන නිර්වචනයක් ඉදිරිපත් කළා. කොහොමද ඉදිරිපත් කරේ? යම් කිසිවෙක් මාත් එක්ක කියන්නකෝ. යම් කිසිවෙක් යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය
sannivedanayයි. ඉතින් ඔයගොල්ලෝ මේකදී විස්තර කරන්න ඒකමාර්ගික sannivedanayak ගැන තමයි මෙතනදී කියන්නේ. මෙතනදී යම් කිසිවෙක් කියන්නේ sannivedakaya, යම් කිසිවක් කියන්නේ යා ඉදිරිපත් කරන දේ, කිසියම් නාලිකාවකින් කියන්නේ යම් කිසි මාධ්‍යකින්, යම් කිසිවෙකුට කියන්නේ ග්‍රාහකයාට කිසියම් බලපෑමක් කරන්න. ඒ කියන්නේ මොනවා හරි බලපෑමක් කරන්න දෙයක් ඉදිරිපත් කරනවද? ඒක තමයි sannivedanaya කියලා එයා කියනවා කියලා. ඉතින් ඔයාලා මේකදී ලියන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි හැරල්ඩ් ඩී ලැස්වෙල් කියන දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් එයා දැක්කා පළවෙනි ලෝක යුද්ධ කාලෙදී. හරි ඒකාධිපති පාලකයෝ හිට්ලර්ලා වගේ අය මිනිස්සුන්ට ඒකමාර්ගිකව sannivedanaya කළා. යම් කිසිවෙක් අන්න ඒ අය යම් කිසිවක් ඒගොල්ලන්ගේ යන කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කළා. මෙහෙන් එහාට ගියා විතරයි එහෙන් මෙහාට ගත්තේ නෑ. ඒකමාර්ගික sannivedanayak. තේරුණා නේද? හරි ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ විස්තර කරන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තාක්ෂණය ගැන නිර්වචනයක් ඉදිරිපත් කළා. කවුද? ඔව්. ළමයි තාක්ෂණය ගැන නිර්වචනයක් ඉදිරිපත් කරා ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර්. මේ දෙන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ට තිබුණු බෙල් දුරකථන සමාගමේ හිටපු විදුලි ඉංජිනේරුවරු දෙන්න. ඒගොල්ලෝ කිව්වා මෙන්න මෙහෙම යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් සංදේශයක් වෙනත් තැනකදී ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම sannivedanayයි. දැන් බලන්නකො මෙතන වෙනදී මම ඉන්නේ මේ ස්ටුඩියෝ එකේ. මම ඉන්නේ මේ මැදිරි. මෙතන හදන සංදේශය, මෙතන තෝරගන්න සංදේශය, මෙතන නිර්මාණය කරන සංදේශය ඔයාලගේ ගෙදර, ඔයාලගේ ෆෝන් එකේ නේ. ඔයගොල්ලෝ දැන් ඉන්නේ කාමරේ වෙන්න පුළුවන්. ඒ විදිහටම ඇහෙනවා. ඒ විදිහටම පේනවා. එහෙනම් අපි කියනවා තාක්ෂණයෙන් sannivedanaya වෙන හැටි ගැන තමයි එයාලා කිව්වේ. පුළුවන් නේද? හරි. ආයෙ මොකද්ද? ඊට පස්සේ මේ චාල්ස් හෝටන් කෝලි කියනවා මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත් වර්ධනය කරන්නා වූත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳුම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කිරීමටත් උපකාරී වන උපක්‍රම sannivedanayයි. ඉතින් අපි ඒකෙදි කියනවා මේ මිනිස්සුන්ගේ තියෙන යාළුකම්, නෑකම්, හිතවත්කම්, ඥාති සම්බන්ධතා මේ හැම දෙයක්ම වර්ධනය වෙන්නේ ගොඩනගෙන්නේ sannivedanaya මත කියලා. ඉතින් ඒවා වර්ධනය කරගන්න, ඒවා පවත්ව ගන්න කරන දේවල් වලට sannivedanaya කියලා කියනවා කියලා. තේරුණා නේද? ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ලස්සනට තුනක් විස්තර කරන්න. ඒ වගේ විල්බර් ශ්‍රාම් කියනවා තොරතුරු ගැබ්බූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතරේ එක හා සමාන චිත්ත ස්වභාවයක්, එක හා සමාන මානසිකත්වයක් ඇති කරන එකට තමයි sannivedanaya කියන්නේ කියලා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ විස්තර කරන්න සමාජ විද්‍යාවෙන් එයා මේ විදිහට කිව්වා කියලා. හරි. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට බාරයි ඒක විස්තර කරන්න මම විස්තර කරන්න හැටි කියලා දුන්නා. ඊළඟට ළමයි අහලා තියෙනවා sannivedana මූලිකාංග 8ක් දක්වා ඒවා ක්‍රියාත්මක වන ස්වරූපයේ දෛනික ජීවිතය ඇසුරින් විමසන්න කියලා මේකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. 4ක් තමයි එන්න ඕනේ. 8ක් කියලා දාලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම උදාහරණයකට sannivedana ස්වරූප හරි වාචික, අවාචික, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, විධිමත්, අවිධිමත්, කතන, රූපන ඒවා sannivedana ස්වරූප. මෙතන අහලා තියෙන්නේ sannivedana මූලිකාංග මේවා පටල ගන්න එපා ඈ. sannivedana මූලිකාංග කියලා කියන්නේ ළමයි sannivedanය ක්‍රියාවලියේ තියෙන මූලික අංග sannivedakaya. ඊට පස්සේ සමාන වචනයක් ආකේත කරය, ඊට පස්සේ ආකේත කරණය, ඊට පස්සේ සංදේශය, ඊට පස්සේ නාලිකාව, ඊට පස්සේ ග්‍රාහකයා, ඒකට සමාන වචනයක් විකේතකරය, ඊට පස්සේ විකේතකරණය, ඊට පස්සේ ප්‍රතිපෝෂණය, ඊට පස්සේ අත්දැකීම් පසුතලය, ඊට පස්සේ සන්දර්භය, ඊට පස්සේ බලපෑම. ඉතින් මෙන්න මේ විදිහට මේ තියෙන මූලිකාංග ඔයගොල්ලෝ දෛනික ජීවිතය ඇසුරින් විස්තර කරන්න ඕනේ. අපි ගත්තොත් එහෙම sannivedakaya. යම් sannivedana ක්‍රියාවලියකදී සංදේශය ඉදිරිපත් කරන කෙනාට කියන්නේ sannivedakaya කියලා. ඉතින් අපි දෛනික ජීවිතය ඇතුලෙන් අපි උදාහරණයක් ගන්නවා. ගුරුවරයා පන්ති කාමරයට ඇවිල්ලා උගන්වද්දී එයා තමයි sannivedakaya. හරි? සංදේශය අපි ගන්නවා විදුහල්පතිවරයා උදෑසන පාසල් රැස්වීමේ කතාවක් කරනවා. ඒ වෙලාවේදී එයා කරන කතාව තමයි එහෙනම් සංදේශය. තේරුණා නේද? ඉතින් ඒ වගේ මේවා දෛනික ජීවිතය ඇසුරෙන් ගන්න. හරි? ඒ වගේම ග්‍රාහකයා අර විදුහල්පතිවරයා උදෑසන පාසල් රැස්වීමේ කතා කරද්දී අහගෙන ඉන්න ශිෂ්‍ය පිරිස තමයි
ග්‍රාහකයෝ. ඉතින් යම් sannivedana ඉස්සෙල්ලා හඳුන්වන්න. ග්‍රාහකයා කියන වචනය ගත්තා. ග්‍රාහකයා කියන්නේ යම් sannivedana ක්‍රියාවලියකදී සංදේශය ග්‍රහණය කරගන්න කෙනාට. ඒ සංදේශය අහගෙන ඉන්න කෙනාට. ඒක ලබා ගන්න කෙනාට. ඒක කියවන කෙනාට. එයාට තමයි ග්‍රාහකයා කියලා කියන්නේ. එහෙනම් ළමයි අපි කියනවා මේ sannivedana ක්‍රියාවලියේදී ග්‍රාහකයා කියන්නේ මේ වගේ කෙනෙක්. ඉතින් අපි කියනවා උදෑසන පාසල් රැස්වීමේ විදුහල්පතිවරයා කතාවක් කරද්දී ඒක අහගෙන ඉන්න ශිෂ්‍ය පිරිස තමයි ග්‍රාහකයෝ. ඉතින් රූපවාහිනියේ වැඩසටහන ඉදිරිපත් කරද්දී ඒක නරඹන ප්‍රේක්ෂකයෝ තමයි ග්‍රාහකයෝ. ඒ වගේ ඔයගොල්ලෝ ලස්සන මූලිකාංග 4ක් අරගෙන විස්තර කරන්න. ඉතින් මේ වගේ අපි හැම සතියකම බලාපොරොත්තු වෙනවා විශේෂ ප්‍රශ්න කතා කරන්න. මේ පේපර්ස් හදන්නේ මේ ප්‍රශ්න හදන්නේ ළමයි අනිවාර්යෙන්ම මුළු සිලබස් එකම කවර් කරලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ විභාගයට එන්න ප්‍රශ්න තමයි මේ කතා කරන්නේ. හරි මේ රෙකෝඩින්ග්ස් ටික අරන් බලන්න විභාගය ඉවර වෙලා මේ කතා කරපු ප්‍රශ්න ඇසුරෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ පන්තියට මේ වැඩේට සහභාගී වෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණය වටිනවා අනිවාර්යෙන්ම. අපිට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ඕනේ කොහොමද හොඳයිද කියලා. ඉතින් අපේ පන්ති සම්බන්ධ ඔෆිෂියල් නම්බර එක තමයි 076 788යි 3420. මෙන්න මේ නම්බර එකට ඕගොල්ලන්ගේ අද දවසේ දේවල් කොහොමද දැනුණාද අඩුපාඩු තියෙනවද ඒ සම්බන්ධව අනිවාර්යෙන් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. නැවතත් කියනවා නම්බර එක 076 788 3420 076 ඉතින් අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න කොහොමද විස්තර හොඳයිද. අපි ලබන සතියේත් මේ වගේ ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් විභාගයට තව තියෙන දින කිහිපයයි. නැවතත් කියනවා විෂයන් තුනම වැදගත්. හොඳ ඉසෙට් කෝ එකක් ගන්න, ඒ තුනක් ගන්න, පාඩම් කරන්න, වැඩ කරන්න. අනිවාර්යෙන් අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න, විශ්වවිද්‍යාලයකට යන්න මූලික අරමුණ තියාගෙන වැඩ කරන්න. එහෙනම් ඉතින් සමුගෙන යනවත් දවසේදී කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එහෙනම් සියලු දිනාටම සුබ රාත්‍රියක්, සුබ දවසක්. හෙටින් උදාවන දවසෙත් අනිවාර්යෙන් වැඩ කරන්න, පාඩම් කරන්න, විභාගයේ වෙනුවෙන්, තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ගමන් කරන්න. එහෙනම් දැනට ඔබෙන් සමුගන්නවා. එහෙනම් good bye.